ඇහෙනවද? හෙලෝ. හරි ප්‍රෝග්‍රෑමින් කියන්නේ හරිය හිතහන්කෝ දැන් කම්පියුටරේ මොකක් හරි වැඩක් කරගන්න ඉන්ස්ට්‍රක්ෂන් දෙනවා. මොකක් හරි වැඩක් කරගන්න ඉන්ස්ට්‍රක්ෂන් දෙන එකට තමයි අර ප්‍රොසෙස් එකට තමයි කියන්නේ ප්‍රෝග්‍රෑමින් කියලා. හරිද? මේ තව හිතන්න දැන් ඔයා කම්පියුටරේ ඔය කමියුනිකේට් කරනවා කියන හිතන්න ඕන. ආන් ඒකට තමයි කියන්නේ කමියුනිකේට් කරන මොකක් හරි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් යූස් කරලා. ආන් ඒ ක්‍රියාවලියට තමයි කියන්නේ ප්‍රෝග්‍රෑමින් කියලා. මේ තියෙන්නේ. හිතන්න මේ you are telling a computer මොකක් හරි ඔයා කම්පියුටරේට කියනවා මේක මොනවද කරන්න ඕනේ කොහොමද ඒක කරන්නේ ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් යූස් කරලා ඒ ෆුල් ප්‍රොසෙස් එකටම කියන්නේ ප්‍රෝග්‍රෑමින් කියලා. හරි. එක්සැම්පල් එකක් ගත්තොත් හිතන්න මම කියනවා යාළුවෙක්ට තේ එකක් හදන්නේ කොහොමද කියලා ඉන්ස්ට්‍රක්ෂන් දෙනවා. එයා මොකද්ද කරන්නේ මෙන්න මේ වගේ ඉන්ස්ට්‍රක්ෂන් ස්ටෙප්ස් ටික ඉස්සෙල්ලාම අර තේ කෝප් එක ගන්න. ආයෙ වගේ ස්ටෙප්ස් ටිකක් පිළිවෙලට මං දෙන ඉන්ස්ට්‍රක්ෂන් වලට අනුව තමයි එයා මේ තේ එක හදන්නේ. තේ එක හදලා මට තේ එක දුන්න කියලා. හිතන්න. දැන් ඒකම එක්සැම්පල් එකක් විදිහට ගන්න මම කම්පියුටරේට මොනවා හරි ඉන්ස්ට්‍රක්ෂන් ටිකක් දෙනවා. ඉන්පුට් එකක් විදිහට එක නම්බර් එකක් ගන්න, තව නම්බර් දෙක තව නම්බර් එකක් ගන්න, ඒ දෙක එකතු කරන්න. ඒක ඒ දෙක එකතු කරලා මට රිසල්ට් අවුට්පුට් ගන්න කියලා දෙනවා. ඒ වගේ තමයි ප්‍රෝග්‍රෑමින් කියන්නේ. යම්කිසි මොකක් හරි කාර් කියන්නේ ප්‍රොබ්ලම් එකක් සෝල්ව් කරන්න ප්‍රොබ්ලම් එක කියන්නේ මොකක් හරි වැඩක් හරි ස්පෙસિෆික් වුණ ටාස්ක් එකක් හරි මොකක් හරි ප්‍රොබ්ලම් එකක් හරි සෝල්ව් කරන්න තමයි ප්‍රෝග්‍රෑමින් යූස් කරන්නේ. හරිද? ඒක තේරුණාද? ඒක තේරුණානේ? හරිද? අපිට ප්‍රෝග්‍රෑමින් නැතුව මුකුත් කරගන්න බෑ. කියන්නේ වෙබ්සයිට් බිල්ඩ් කරගන්න, ඇප්ස් හදාගන්න මුකුත් කරගන්න බෑ ප්‍රෝග්‍රෑමින් නැතුව. හරිද? ඊළඟට අපි කතා කරන්න යනවා එක්සාම්පල් එකක් ගමු මේ රියල් වර්ල්ඩ් එකේ ප්‍රෝග්‍රෑමින් තියෙනවා. හිතන්න ATM මැෂින් එකක් දන්නව නේද? හෙලෝ. ATM මැෂින් තියෙන්නේ බැංක් අපි ATM මැෂින් අන්නේ ඒ මැෂින් එක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන කලින් මේ මෙහෙම හිතන්න දැන් අපි ATM කාඩ් එක ATM මැෂින් එකට දැම්මම මැෂින් එකේ ප්‍රෝග්‍රෑම් කරලා තියෙන ඉස්සෙල්ලාම මොකද කරන්නේ කාඩ් එක රීඩ් කරන්න. ඊට පස්සේ මැෂින් එකේම ප්‍රෝග්‍රෑම් කියන්නේ මැෂින් එක ඇතුලේ ප්‍රෝග්‍රෑම් එකක් ලියලා තියෙනවා ඕල්රෙඩි. හරිද? ඊට පස්සේ බලනවා මේකෙන් පින් එක ආස් කරන්න. ඊට පස්සේ චෙක් කරන්න පින් එක හරිනම් මෙනු එකට යන්න. පින් එක වැරදි නම් මේ එරර් එකක් පෙන්වන්න කියලා මොකක් හරි එහෙම තියෙනවා. ඒ වගේ තමයි රියල් වර්ල්ඩ් එක්සැම්පල් එකක් ප්‍රෝග්‍රෑමින් වල. හරිද? ලොජික් කියලා කියන එක දන්නවා. ලොජික් කියන්නේ මොකක්ද කියලා දන්නවා. හෙලෝ. මොකද්ද ලොජික් කියන්නේ? කතා කරපන් හෙලෝ. අහගෙන ඉඳාන්නේ. ඉතින් ලොජික් කියන්නේ හිතන්න හිතන්න දැන් හිතන්න මට ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතන්න මෙයා 18ද මේ නෑ මෙයා ඇඩල්ට් කෙනෙක්ද චයිල්ඩ් කෙනෙක්ද කියලා හොයාගන්න ඕනේ. මට ඒක තමයි ප්‍රොබ්ලම් එක. හරිද? හරිද? දැන් මම මොකද්ද කරන්න ඕනේ ඉස්සෙල්ලාම ඒජ් එක බලා ගන්නවා. ඒජ් එක ඉල්ලගෙන ඊට පස්සේ ඒජ් එක බලන්න ඕනේ 18ට වැඩිද 18ට අඩුද කියලා. ඒක අර අපි මයින්ඩ් එකෙන් හිතනනේ මෙයා 18ට වැඩිද 18ට අඩුද. ආ 18ට වැඩි නම් ඇඩල්ට් 18ට අඩු නම් චයිල්ඩ්. එහෙම කියලා මයින්ඩ් එකෙන් හිතනකොට අර හිතන කොටස තියෙන. ඒ හිතනවාට තමයි කියන්නේ ලොජික් කියලා. මයින්ඩ් එකෙන් හිතනවාට. හරිද? ඊළඟට කතා කරන්න යන්නේ වේරියබල්. මොකද්ද වේරියබල් එක කියන්නේ? හිතන්න වේරියබල් කියන්නේ ඒ කියන්නේ මොකක් හරි දෙයක් ස්ටෝර් කරලා තියන්න. නිකන් හිතන්න කන්ටේනර් එකක් කියලා හිතන්න. ඒ කන්ටේනරේ යූස් කරන්නේ data ස්ටෝර් කරගන්න. ප්‍රෝග්‍රෑම්. යම්කිසි ප්‍රෝග්‍රෑම් එකකට data ටිකක් ස්ටෝර් කරගන්න තමයි වේරියබල් එකක් යූස් කරන්නේ. හරිද? හිතන්න එක්සාම්පල් එකක් ගත්තොත් හිතන්න වේරියබල් එකක් මේ මේක කියලා හිතන්න A කියලා වේරියබල් එකක් තියෙන වේරියබල් නේම් A කියලා බොක්ස් එකක් තියෙනවා කියලා හිතන්න. ඒක ලේබල් කරලා තියෙනවා ඒ බොක්ස් එකේ A කියලා. හරිද? ඒක ඇතුළට මොකක් හරි වැලියු එකක් හරි මොකක් හරි ටෙක්ස්ට් එකක් හරි මොකක් හරි එකක් වැලියු එකක් දානවා කියලා හිතන්නකෝ. මම වැලියු එකක් දැම්ම කියලා හිතන්නකෝ. මම දැන් ඒ කියන බොක්ස් එකට මොකක් හරි බෝල් එකක් දැම්ම කියන්නකෝ. ඒක ස්ටෝර් වෙනවනේ බොක්ස් එකේ. දැන් මේ බෝල් එක අයින් කරලා අපිට වෙන මොනවා හරි පස්සේ ෆියුචර් එකේ මොනවා හරි බෝල් එක අයින් කරලා වෙන මොකක් හරි
දෙයක් ස්ටෝර් කරන්න පුළුවන්. අන්න ඒ වගේ සිනාරියෝ එකක් තමයි තියෙන්නේ වේරියබල් කියන එකේ. හරිද? වේරියබල් කියන හිතන්න දැන් හිතන්න ඒජ් කියලා මේ මෙතන A කියලා තියෙන තැන ඒජ් කියලා මේ බොක්ස් එකේ ඒජ් කියලා හිතන්නකෝ. හරි. ඒක කියලා හිතන්න ඒජ් කියලා. හරිද? දැන් මං ඒ ඒජ් කියන බොක්ස් එකට වැලියු එකක් දානවා කියලා හිතන්න මේ බොක්ස් එක ඇතුළට වැලියු එකක් දානවා 18 කියලා. ඒක ස්ටෝර් වෙනවා අර ඒජ් කියන බොක්ස් එකේ. තේරුණාද? ඒ වගේ තමයි හිතන්න දැන් අපි ඒජ් කියන වේරියබල් එකක් ගත්තා. ඒකට වැලියු එක දැන් අපි ඒකට වැලියු එකක් assign කරනවා කියන්නේ වැලියු එක ස්ටෝර් කරනවා හරි මොකක් හරි හිතන්න. මෙතන වැලියු එකක් දුන්නා 18. ඒජ් කියන වේරියබල් නේම් එකෙන් අර 10 මේ ඒජ් කියන වේරියබල් එකකින් ඒකට අර 18 ස්ටෝර් වෙනවා. ඒක තේරෙනවද? වේරියබල් කියන එක. කතා කරහන්. හෙලෝ. හෙලෝ. තේරුණාද කියලා ඇහුවේ වේරියබල් කියන්නේ මොකක්ද කියලා. ඔව් හරියට වෙලාවට මට තේරුණා. ඊළඟට අපි කතා කරන්නේ ඇල්ගොරිතම් කියන එක. හරිද? ඇල්ගොරිතම් කියන්නේ හිතන්න දැන් අපි කෝඩ් කරනවානේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් ලියද්දි කෝඩින් කරනවානේ. ඒ කෝඩින් කරන්න පෙර කියන්නේ කලින් ස්ටෙප් බයි ස්ටෙප් පිළිවෙලට ප්ලෑන් එකක් වගේ නිකන් හිතන්න. ඒ ප්ලෑන් එකක් වගේ ඒ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ කොහොමද කියලා නිකන් අර කලින් මොකක් හරි ප්ලෑන් එකක් කරනවා වගේ ප්ලෑන් කරනවා වගේ. හරිද? හිතන්න දැන් අපි ගෙයක් හදද්දි හරිද? ගෙයක් හදද්දි මේ ගෙයක් හදන්න කලින් අපි මේ මොකද්ද බ්ලූ ප්‍රින්ට් එකක් දෙනවා. ඒ කියන්නේ ප්ලෑන් එක ගෙදර ප්ලෑන් එක. ඒ ප්ලෑන් එක වගේ කියලා හිතන්න ඇල්ගොරිතම් එක. ඒ කියන්නේ හවුස් එක වගේ හිතන්න ප්‍රෝග්‍රෑම් එක. ප්‍රෝග්‍රෑම් එක කරන්න කලින් මොකක් හරි ඒ කියන්නේ ප්ලෑන් කරනවා. මේක මෙහෙම මේ ස්ටෙප්ස් ටික කරන්න ඕනේ. මේ ඉන්ස්ට්‍රක්ෂන් ටික දෙන්න ඕනේ. ඒ වගේ ප්ලෑන් කරනවා. හරිද? දැන් හිතන්න මේ ඇල්ගොරිතම් එකේ තියෙන වාසිය තමයි ඇල්ගොරිතම් එක කලින්ම කියන්නේ ඇල්ගොරිතම් එක මොකක් හරි රිප්‍රසන්ට් කරලා මොකක් හරි කියන්නේ ඇල්ගොරිතම් එක රිප්‍රසන්ට් කරන ආකාර දෙකක් තියෙනවා. එකක් ග්‍රැෆිකල් විදියට අනික මේ රයිටින් කියන්නේ ලියලා. ඉංග්‍රීසියෙන් නෝමල් ඉංග්‍රීසි වලින් ලියලා තමයි ඇල්ගොරිතම් එකක් රිප්‍රසන්ට් කරන්නේ. ඒ කියන්නේ ෂෝ කරන්නේ. හරිද? එකක් ග්‍රැෆිකල් විදියට අනික ඉංග්‍රීසියෙන් වගේ ලියලා. හරිද? ඒ දෙක තමයි ෆ්ලෝ චාර්ට් සූඩෝ කෝඩ් කියන්නේ. හරිද? හිතන්න කලින් මොකක් හරි ග්‍රැෆිකල් විදියට මේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒ ප්‍රෝග්‍රෑම් එකේ ග්‍රැෆිකල් විදියට ස්ටෙප් බයි ස්ටෙප් 18ට වැඩි නම් මේ ස්ටෙප්. ඒ වගේ නිකන් ග්‍රැෆිකල් විදියට තියෙද්දි අපිට කෝඩ් කරන්න ලේසියිනේ. අපි එකපාරටම කන්ෆියුස් වෙන්නේ නැහැනේ ප්‍රෝග්‍රෑම් එකට ගියාම. මොකක් හරි වැඩක් කරන්න ගියාම. කියන්නේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් කරන්න මොකක් හරි හිතන්නකෝ ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතන්න ප්‍රොබ්ලම් එකක් තියෙනවා. ග්‍රේඩ් සිස්ටම් එකක් තියෙනවා. හරිද? ග්‍රේඩ් සිස්ටම් එක දැන් එකපාරටම මේ මොකක් හරි ඒක කරන්න කිව්වට එකපාරටම කෝඩ් එක ගහන්න ගියාම අපි කන්ෆියුස් වෙනවනේ. ඒ කන්ෆියුස් වෙන එක නැති කරන්න තමයි ෆ්ලෝ චාර්ට් සූඩෝ කෝඩ් ඒ වගේ යූස් කරන්නේ අර ප්ලෑන් කරන්න. දෙයක් කරන්න කලින් ප්ලෑන් කරන්න වගේ ප්ලෑන් එකක් වගේ. අන්න ඒකට තමයි ෆ්ලෝ චාර්ට් සූඩෝ කෝඩ් යූස් කරන්නේ. ඒක තමයි ෆ්ලෝ චාර්ට් සූඩෝ කෝඩ් තමයි ඇල්ගොරිතම් එක රිප්‍රසන්ට් කරන ආකාර විදි දෙක. හරිද? ඒක තේරුණාද කියන්න? තේරුණාද ඒක? එතන ඉඳන් හරිනේ. දිලා හරි නේද? දිලා හෙලෝ. තේරුම් නැත්තම් ගියා ආයෙ කියලා දෙන්න. හරිනේ දැන් ෆ්ලෝ චාර්ට්. ජනිතු ඔයා රෙකෝඩ් කරනව නේද? ඔව් ඔව්. හරිද? ඇල්ගොරිතම් දැන් මං කිව්වනේ ඇල්ගොරිතම් එකේ රිප්‍රසන්ට් කරන ආකාර දෙකක් තියෙනවා කියලා. එකක් මොකක්ද අනිත් ග්‍රැෆිකල් වේ. කියන්නේ සිම්බල් යූස් කරලා අර ග්‍රැෆිකල් විදියට අපිට ෂෝ කරන එක තමයි ෆ්ලෝ චාර්ට් කියන්නේ. හරිද? අනිත් එක තමයි සූඩෝ කෝඩ්. සූඩෝ කෝඩ් කියන්නේ අපි හිතන්න අර ඉංග්‍රීසියෙන් ස්ටාර්ට් වයිල් ඒ වගේ ලිය රයිට් කරනවානේ. ස්ටෙප් බයි ස්ටෙප් රයිට් කරනවා ඉංග්‍රීසි වලින්. ඒක තමයි සූඩෝ කෝඩ්. ඒ විදියට තමයි රිප්‍රසන්ට් කරන්නේ ඇල්ගොරිතම් එක. ඇල්ගොරිතම් රිප්‍රසන්ට් කරන ආකාර දෙක. හරිද? දැන් ෆ්ලෝ chart. මේ මෙතන කියන flow chart is the important because it helps you understand
and plan a program visually and before coding. කෝඩ් කරන්න කලින් අර ඒ දේ හොඳට තේරුම් ගන්න ලේසි වෙනවා. ඒ මේ කියන්නේ විෂුවලි මොකද්ද ප්‍රෝග්‍රෑම් කියන්නේ විෂුවලි අපි ෆ්ලෝ chart එකක් ඇඳගත්තට පස්සේ කියන්නේ කෝඩ් කරන්න මොකක් හරි කෝඩ් කරන්න තියෙන ප්‍රෝග්‍රෑම් එකක් කෝඩ් කරන්න තියෙනවා නම් ඒක විෂුවලි අපිට අර හොඳ අන්ඩර්ස්ටෑන්ඩ් එකක් එනවා මේක කරන්නේ කොහොමද මේ ටික අනිවාර්යෙන් කරන්න ඕනේ මේ ඒ වගේ නිකන් අර ප්ලෑන් එකක් තියෙදිනේ තේරෙනවනේ මොනවද කරන්න ඕනේ ඒ වගේ සීන් එකක් එනවා. ඒකයි ෆ්ලෝ chart normally use කරන්නේ. හරිද? දැන් ෆ්ලෝ chart වල symbols ටික කතා කරමු. හරිද? start end මේ start end එක හැම programming හැම ෆ්ලෝ chart එකම වගේ පටන් ගද්දි start එක තියෙනවා. ඉවර වෙද්දි අනිවාර්යෙන් end එක තියෙනවා. ඒ දෙක අනිවාර්යයි. ඒ කියන්නේ ෆ්ලෝ chart එකක් පටන් ගද්දි start එකෙන් තමයි පටන් ගන්න ඕනේ. ෆ්ලෝ chart එක ඉවර වෙද්දි end එකෙන් තමයි ඉවර වෙන්න ඕනේ. හරිනේ? ඊළඟට අපි කතා කරන්න යන්නේ input output. හරිද? input output වල මේ symbol එක මේ කොටුව නිකන් ඇද්ද වෙලා වගේ. input output දෙකේම symbol එක එකයි. start end එකේ symbol එක එකයි. මේ symbol ටික මතක තියාගන්න. මතකයිනේ symbol වලට. ඊළඟට කතා කරමු input. මොකක්ද input කියන්නේ? input කියන්නේ හිතන්න program එකට අපි මොන හරි data ටිකක් දෙනවා input විදිහට. ඒ කියන්නේ අපි keyboard එකේ මොන හරි input වගේක් දෙනවා program එකට කියලා හිතන්නකො. හිතන්න අපි number එකක් enter කරනවා. ඒක input එකක්. මොකක් හරි name එකක් enter කරනවා. ඒක input එකක්. හරිද? දැන් මේ තියෙන what you enter into the system. system කියන්නේ program එකට මොනවද මේ කියන්නේ enter කියන්නේ ඇතුළත් කරන්න input කරන්න. ඒවට තමයි කියන්නේ අපි මොනවද input කියලා. හරිද? output කියන්නේ හිතන්න output කියන්නේ මොකක් හරි රිසල්ට් එකක් අපිට ෂෝ කරනවා. කියන්නේ හිතන්න ප්‍රෝග්‍රෑම් එකකින් අපිට ෂෝ කරනවා මේ ඉලක්කම් දෙකක් එකතු කරලා ඒකේ එකතුව අපිට අවුට්පුට් කරනවා. නැත්නම් අපි දුන්න ඉන්පුට් අපි දුන්න ඉන්පුට් එකක් හිතන්න නේම් කියලා ඉන්පුට් එකක් දුන්නා කියලා. ඒ ඉන්පුට් නේම් එක අනිත් පැත්තට අපිට ඩිස්ප්ලේ කරනවා. ඩිස්ප්ලේ එකේ. මේ කියලා තියෙන මෙතන result the program giving back after processing. process එක කරලා ආයි give back කියන්නේ දෙනවා රිසල්ට් එක. මේ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක විසින් ඔයාලට ෂෝ කරන එක. කියන්නේ අවුට්පුට් කරන දේ. ඒක තේරෙනවද? ඉන්පුට් අවුට්පුට් process. process use කරන්නේ ඔයගොල්ලෝ දන්නවනේ දැන් sum ගන්න දැන් හිතන්න ඉලක්කම් දෙකක් එකතු කරලා එක variable එකකට save කරන්න කියනවා. ඒතර sum කියන variable එකට මේ මොකක් හරි variable කියන්නේ මේ තියෙන උදාහරණ මේ තියෙන්නේ මෙතන මෙතන a සමානයි 5යි. b සමානයි 3යි. ඒ දෙක එකතු කරලා මෙන්න මේ දෙක එකතු කරලා හිතන්නකො මෙතන sum කියලා තියෙනවා. sum සමානයි ඒ දෙකේ එකතුව. මෙන්න මේ වගේ process තියෙන්නේ. මේ වගේ process තියෙන. මේ වගේ process මේ වගේ ඒවා දාන්නේ මේ process ඇතුලේ. මෙන්න මේ කොටුව වගේ තියෙන ඇතුලේ තමයි දාන්නේ. තව මේ දැන් හිතන්න අපිට sum කියලා variable එකක් ගන්න ඕනේ සේරම වල එකතුව ගන්න. මෙන්න මේ වගේ process දාන්නේ මෙන්න මේ කොටුව ඇතුලේ. හරිද? තව හිතන්න මොකක් හරි මොකක් හරි දෙයක් අපිට variable එක save කරන්න count සමානයි 1. මේ වගේ ඒවා දාන්නේ මෙන්න මේ process ඇතුලේ. හරි. ඊළඟ කතා කරන්න යන්නේ decision symbol. decision symbol. හරිද? මේ symbol එක use කරන් හිතන්න දැන් අර මොකක් හරි තෝරගන්න නිකන් decision එක check කරනවා වගේ. හිතන්න 18ට වැඩිද අඩුද කියලා check කරගන්න ඕන. 18ට වැඩි නම් true. 18ට අඩු නම් false. ඒ වගේ. මොකක් හරි දෙයක් check කරගන්න හරි නැත්නම් මොකක් හරි choice එකක් කරගන්න හරි හිතන්න දැන් ඉලක්කම් 10ක් තියෙනවා. ඉලක්කම් 10න් ඉලක්කම් 10යි එක එක ප්‍රෝග්‍රෑම් 10ක් තියෙන. හරිද? දැන් අපිට එක ප්‍රෝග්‍රෑම් එකක් select කරගන්න ඕනේ. දැන් choice එකෙන් දැන් මොකද්ද කරන්න ඕනේ? මේක සමානද choice එකක් වගේ ඒ වගේ තියෙනවා හිතන්න. එතකොට choice කියන්නේ අර select කරගන්න වගේ use කරන්න මේ වගේ condition කියන්නේ මෙන්න මේ symbol එක. හරිද? condition use කරන්න. කෙටියෙන් කිව්වොත්. හරිද? දැන් හිතන්න නෙගටිව් නම්බර් and පොසිටිව් නම්බර්. හරිද? දැන් කියනවා මේක නෙගටිව් නම්බර් එකක්ද පොසිටිව් නම්බර් එකක්ද කියලා හොයන්න කියලා. හරිද? චෙක් කරන්න. ඒ වගේ අවස්ථාවලදී යූස් කරන්නේ මේ කන්ඩිෂන්. දැන් මේක දැන් බිංදුවට වඩා
විශාල වුණොත් ඒක පොසිටිව්. බිඳුවට වඩා කුඩා වුණා නම් ඒක නෙගටිව්. අන්න ඒ වගේ චෙක් කරන මේ වෙලා චෙක් කරන්න ඒකට යූස් කරන්න මෙන්න කන්ඩිෂන් කියන මෙන්න මේක. හරිද? ඒක තේරුණානේ. ඇරෝ එක දන්නවනේ. ඇරෝ එකෙන් පෙන්නන්නේ ඩිරෙක්ෂන් එක. සාමාන්‍යයෙන් ෆ්ලෝ එක කියන්නේ ෆ්ලෝ chart එක යන ඩිරෙක්ෂන් එක මොන පැත්තටද යන්නේ ඒ වගේ ඩිරෙක්ෂන් එක තමයි මේ ඇරෝ වලින් කියන්නේ. හරිද? මේ කනෙක්ටර් එක යූස් කරන් හිතන්න දැන් මේ ඕෆ් පේජ් කනෙක්ටර් එක කියන්නේ දැන් මේ පේජ් එකේ අපි හිතන්න මේ පේජ් එකේ තනිකර ෆ්ලෝ chart එක ඇද්ද. හරිද? දැන් අපිට ඉඩ නැහැ තව ඉතුරු ටික අදින්න. හරිද? හරිද? ඔව්. ප්‍රශ්නෙට තියෙනවා. හරිනේ. ඊට පස්සේ මෙතන ඕෆ් පේජ් කනෙක්ටර් එක තියෙන්නේ. මේක කියන්නේ දැන් හිතන්න දැන් මේ පේජ් එකේ තනිකර ෆ්ලෝ chart එක ඇඳලා තියෙනවා. හරිද? තව මේ ෆ්ලෝ chart එකේ ඉතුරු කොටසක් තියෙනවා. දැන් ඒක අදින්න ඉඩ නැහැ. දැන් ඒක ඊළඟ පේජ් එකෙන් අපිට පටන් ගන්න ඕන නම් මෙන්න මේ ඕෆ් කියන මේ කනෙක්ට් එක තමයි යූස් කරන්නේ ඒ දෙක කනෙක්ට් කරන්න. හරිද? ආ මේ ඕෆ් පේජ් කනෙක්ට්. ඒ කියන්නේ පේජ් දෙකක් ඇතුළත. ඒ කියන්නේ පේජ් එකකින් තව පේජ් දෙකක් වගේ ඇතුළත. ඔන් පේජ් කනෙක්ට් එක කියන්නේ හිතන්න මේ පේජ් එකේ තියෙනවා. හරිද? දැන් මේ ෆ්ලෝ chart එක ගාලා මෙතන ඉඩ නැහැ. අපිට මේ මෙතන ෆ්ලෝ chart එකයි මේ හරිය මොකක් හරි එකකුයි දෙක කනෙක්ට් කරන්න ඕනේ. හැබැයි ඒක කනෙක්ට් කරන්න විදියක් නැහැ. මේකේ ඉඩ නැහැ. එකම පේජ් එකේ. හරිද? ඔන් පේජ්. හරිද? දැන් ඒකට ගන්න ඒ අර කනෙක්ට් කරන්න ඕන දැන මෙන්න මේ රවුම දාලා මේක ඇතුළට සිම්බල් එකක් දානවා. මොකක් හරි සිම්බල් එකක් දාලා ඒ සිම්බල් එකම ආයි මෙතන කියන්නේ අර අපිට කනෙක්ට් කරන්න ඕන තැන ආයි සිම්බල් එකක් දාලා එක් දෙක කනෙක්ට් කරනවා. එතකොට තමා ඒ දෙක කනෙක්ට් කළා කියන්නේ අර මේ යූස් කරන්න ඒ කියන්නේ යූස් ෆුල් වෙන අවස්ථාව තමයි මේ ටයිම් එක. හරිද? දැන් මෙතෙන්ට නම් තේරුණාද? සිම්බල්ස් ටික ඒ ටික හරිද? සිම්බල්ස් ටික හරිද? දැන් මේකේ සෙක්ෂන් එකක් තියෙනවා input two numbers and output total. හරි දැන් මොකද්ද කරන්න ඕනේ? මේක බලන්න නැතුව මේක ඇඳලානේ තියෙන කාලේ. හරිද? මොකද ඉස්සෙල්ලාම ගන්න ඕනේ හැම ෆ්ලෝ chart එකකම අපි start එකක් ගන්න ඕනේ. start එක ගත්තා. හරිනේ. අපි ඒක දැන් ගත්තා. දැන් ඊට පස්සේ ගන්නවද? input two numbers. මොනවද කරන්නේ? යූසර් එකෙන් ඉන්පුට් ගන්න. කියන්නේ කීබෝඩ් එකෙන් ඉන්පුට් ගන්න කියලා කියන්නේ. හරිද? input two numbers. numbers දෙකක් ගන්න. මම input කියන එක ලියාගත්තා. ඒ කියන්නේ input කියන මේ ගත්තා. ඊට පස්සේ symbol එක ගාගත්තා. ඊට පස්සේ input two numbers නේ. numbers දෙකක්. මම මේ ගන්න input දෙක save කරගන්න variable දෙක තමයි n1 n2. ඒ කියන්නේ මෙතන තියෙන පළවෙනි number එක number 2 එක. මේක කියන්නේ මෙතන දැන් මම මේ short form එකකින් ලියලා තියෙන n1 n2 කියලා. ඒක හරි පැහැදිලියට ලියන්න ඕනේ මේක first number මේක second number කියලා ලියන්න ඕනේ variable එකේ name එක. ඒ කියන්නේ ඒක short form එකෙන් ලිව්වොත්. හරිනේ. දැන් මොකද්ද කියන්නේ output the total. ඒ කියන්නේ total කියන්නේ මොකද්ද? එකතුව. දැන් n1 එකයි අපි ගත්ත input එකේ තියෙන දැන් total එක ගන්න ඕනේ. total එක ගන්න අර number දෙක එකතු කරන්න ඕනේ. n1 n2. දැන් n1 n2 එකතු වුණා. ඒක total කියන variable එකකින්. total කියන variable එකට අර දෙක එකතු වෙලා store වුණා. ඒ කියන්නේ container එක. ඒ කියන්නේ අර නිකන් value එක assign වුණා. හරිද? ඊට පස්සේ output කරනවා total. එතකොට මොකක්ද වෙන්නේ? අර total එකේ assign වෙලා තිබ්බ value එක තමයි මෙතනින් output කරන්නේ. හරිද? කතා කරන්නේ නැත්නම් තේරුණාද නැද්ද කියලා හොයාගන්න බෑ. mic on කරන්න හෙල. හරිනේ. දැන් හිතන්න මම මෙතනට number 1 කියන තැනට ගත්තා 20. දැන් number 2 කියන තැනට ගත්තා input එකක් විදිහට 20 කියලා හිතන්නකො දෙකටම 20 කියලා ඉන්පුට් එක විදිහට ගත්තේ. අනත මෙතන 20 ගත්තා. නම්බර් 2 කියන එකට 30 ගත්තා. හරිද? ඉන්පුට් එක විදිහට එහෙම ගත්තා. දැන් ඊට පස්සේ මෙතෙන්ට යනවා. මෙතෙන්ට ගියට පස්සේ නම්බර් 1 එක කීයද 20 ගත්තේ. ඊට පස්සේ නම්බර් 2 එක 30 ගත්තේ. 20යි 30යි මෙතන ප්ලස් එකෙන් එකතු වෙනවා. 50යි. 50 ස්ටෝර් වෙන මේ ටෝටල් කියන වේරියබල් එකේ.
ටෝටල් කියන වේරියබල් එකට 50 කෙලින්ම ස්ටෝර් වෙනවා. ස්ටෝර් වෙලා ඊට පස්සේ මෙතනින් ගිහින් ඒ කියන්නේ මට මෙතන කියලා තියෙන අවුට්පුට් ටෝටල් එක අවුට්පුට් කරන්න කියලා. ඉන්නම අවුට්පුට් කියන මේක ගන්නවා. අවුට්පුට් කියන එක අරගෙන අර ස්ටෝර් දැන් 50 ස්ටෝර් වෙලා තියෙන මොන වේරියබල් එකද? ටෝටල් කියන වේරියබල් එකේ. ටෝටල් කියන වේරියබල් එක මම අවුට්පුට් කරනවා මෙතන. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එක අනිවාර්යෙන් එන්ඩ් කරනවා. ෆ්ලෝ chart එක එන්ඩ් කරනවා. එන්ඩ් කරද්දි මේ එන්ඩ් කියන මෙන්න මේක දාන්න ඕනේ අනිවාර්යෙන්. ඒ කියන්නේ හැම ෆ්ලෝ chart එකම වගේ ස්ටාර්ට් එකකුයි එන්ඩ් එකකුයි අනිවාර්යෙන් තියෙන්න ඕන. හරිනේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ සෙක්ෂන් එකේ තියෙන්නේ input 3 numbers තුනක් අරගෙන ඒකේ sum එක කියන්නේ එකතුව and average එක calculate කරන්න කියලා තියෙන්නේ. හරිද? හරිනේ. ඒක තේරෙනවනේ. සෙක්ෂන් එක තේරෙනවද? එළ. දැන් මොකද්ද කරන්න ඕනේ නම්බර් තුන අරන්? ඔව්. දැන් sum එක ගන්නේ කොහොමද? numbers තුනෙන්. එකතු කරනවා. දැන් average එක ගන්න. ඒකේ තියෙන ඉලක්කම් ගානෙන් බෙදලා. එකතුව බෙදලා. අන්න හරි. දැන් ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? හැම එකම වගේ start එක ගත්තා. හරි. දැන් මෙතන කියනවා input 3 numbers තුනක් input විදිහට ගන්න කියනවා. දැන් මම input කියලා ගත්තා n1 n2 n3 කියලා numbers තුනක් ගත්තා input විදිහට. හරිද? මේක මේ මම short form දාලා තියෙන n1 n2 කියලා. මේක කියන්නේ first number second number third number කියලා නැත්තම් number 1 number 2 ඒ වගේ නිකන් මෙහෙන් ලියන්න ඕනේ. හරිද? නිකන් එතකොට නිකන් clear වගේ ඒකට ලකුණුත් දෙනවා. හරිද? අපිට ටියුටෝරියල් වල කියලා තියෙන්නේ ලියන්න කියලා. හරිද? ඊළඟට තියෙනවා දැන් අපිට ඊළඟට මොකද ගන්න ඕනේ? sum එක ගන්න බෑ. ඩිස්ප්ලේ ගන්න ඕනේ මොකද්ද? output ගන්න ඕනේ sum average එක. sum average එක ඩිස්ප්ලේ ගන්න ඕනේ අපිට sum එක ගන්න වෙනවා. මම දැන් sum කියලා variable එකක් ගත්තා. variable name දැන් මම sum කියලා variable එකක් name කරගත්තා. හරිද? sum කියලා. ඊට පස්සේ සමාන. දැන් sum එක කියන්නේ එකතුවනේ. n1 n2 n3. ඒ තුන එකතු කරා. හරිද? ඒ තුන එකතු කරලා ඒක sum එකට ස්ටෝර් වෙනවා. හරිනේ. එතනට නම් හරිද? හරි. ඊට පස්සේ දැන් අපිට ඇවරේජ් එක ගන්න ඕනේ. ඇවරේජ් එක ගන්න එකේ ෆෝමියුලා එක දන්නවනේ. ඇවරේජ් එක ගන්න මුළු එකතුවෙන් බෙදන්න ඕනේ. ඒකේ තියෙන නම්බර්ස් ගන්න හරි අවයව ගන්න හරි. හරිද? ඒ වගේ තමයි දැන් අපි මෙතන දැන් තේරම ටික එකතු කරගත්තනේ sum කියන වේරියබල් එක. ඒක ගත්තා. ඒ එකතුව තමයි මෙතන දැන් අර එකතුව තමයි බෙදන්න ඕනේ. මෙතන තියෙන අවයව 3යි දෙන්නේ 3ෙන් බෙදන්න ඕන. තුන් ඒක එතකොට තමයි ඇවරේජ් එක එන්නේ. ඊට පස්සේ අවුට්පුට් ගන්න ඕනේ sum ඇවරේජ් එක. හිතන්න දැන් මම මෙතන n1 කියන වේරියබල් එකට දෙනවා 10. n2 කියන එකට 20. n3 කියන එකට 30. එතකොට හරිනේ. දැන් ඊළඟට මෙතන පල්ලෙහාට යනවා. n1 එක 10යි. 10යි මෙතන ඊළඟ n2 එක 20යි. 20යි 10යි 30යි. 30යි මෙතන n3 එක 30යි. 60යි. දැන් 60 එකතු වෙලා sum කියන වේරියබල් එකට සේව් වෙනවා. අර 60 කියන වැලියු එක sum කියන වේරියබල් එකට සේව් වෙනවා. හරිද? ඊට පස්සේ පල්ලෙහාට යනවා. ඊට පස්සේ දැන් මෙතන කියලා තියෙනවා 60. sum කියන වේරියබල් එකේ සේව් වෙලා තියෙන්නේ මොකද්ද 60නේ. ඒක තමයි මෙතන බලන්න. 60 බෙදීම 3. 60 3ෙන් බෙදුවාම 20. 20 කියන එක ඇවරේජ් කියන වේරියබල් එකේ සේව් වෙනවා. ඇවරේජ් කියන වේරියබල් එකට ස්ටෝර් වෙනවා. හරිද? නිකන් අන්තර්ගත වෙනවා වගේ සීන් එක. හරි. ඊට පස්සේ දැන් අවුට්පුට් කරනවා sum එක. දැන් අවුට්පුට් කරනවා sum එක. දැන් sum එකේ අපි ස්ටෝර් වෙලා තියෙන්නේ කීයද? අර 60නේ ස්ටෝර් වෙලා තියෙන්නේ. මේ තුනේ එකතුව තමයි sum එක එකතුව. ස්ටෝර් වෙලා තියෙන්නේ. දැන් ඒක අවුට්පුට් කරා. after that ඊට පස්සේ දැන් ඇවරේජ් එක තියෙනවනේ. දැන් ඇවරේජ් එක අපි එකතුවෙන් 3 බෙදුවාම 20යි කියලා ආවනේ ස්ටෝර් වෙලා. දැන් ඇවරේජ් එක කියන වේරියබල් එකේ ස්ටෝර් වෙලා තියෙන්නේ 20. දැන් ඇවරේජ් එක අවුට්පුට් කරද්දි 20 තමයි අවුට්පුට් වෙන්නේ. ඒක චෙක් කරලා බලන්න පුළුවන්. කියන්නේ අර මේ වලට නිකන් නම්බර්ස් තමයි දාලා චෙක් කරලා බලන්න ඕනේ ෆ්ලෝ chart එක හරිද කියලා. හරිද? ඊට පස්සේ අනිවාර්යෙන් මේ end එක end කරන්න ඕන. හරිද? දැන් ඊළඟට කතා කරන්න යන්නේ ත්‍රිකෝණය දන්නවනේ. ත්‍රිකෝණේ පරිමිතිය හොයන්න තියෙන්නේ. හරිද? ත්‍රිකෝණේ පරිමිතිය හොයන සූත්‍රය තමයි මේ දීලා තියෙන්නේ අපිට. හරිද? දැන් අපිට ත්‍රිකෝණේ පරිමිතිය හොයන්න ඒකේ මොකද්ද ගන්න ඕනේ? length එකයි width එකයි අනිවාර්යෙන් ගන්න ඕනේ input විදියට ත්‍රිකෝණේ. ඒක අපි හිතන්න ඕනේ. දැන් ත්‍රිකෝණේ පරිමිතිය අපිට හොයන්න තියෙන්නේ. දැන් අපි මොකක්ද ගන්න ඕනේ? පරිමිතිය හොයන්න නම් ඉස්සෙල්ලා මොකද්ද ගන්න ඕනේ? input විදියට ඒකේ එන පල්ල තියෙන්න ඕනේ, දිග තියෙන්න ඕනේ, length එක තියෙන්න ඕනේ කියලා හිතනවා. ඊට පස්සේ දැන් අපි input start කරනවා.
ඊට පස්සේ ඉන්පුට් එක විදියට len එකයි width එකයි ගන්නවා. හරිද? ඊට පස්සේ අපිට දැන් මේ පරිමිතිය සේව් කරගන්න ඕනේ වේරියබල් එක. කියන්නේ පරිමිතිය මොකක් හරි එක සේව් කරගන්න එපා වේරියබල් එක. දැන් මම මේ පැරමීටර් කියලා වේරියබල් එකක් ගත්තා. හරිද? දැන් සූත්‍රය මතකනේ සූත්‍රය. දැන් සූත්‍රය අපිට normally මේකේ නම් දීලා තියෙනවා මේක එක්ෂන් එක. සමහර එක්ෂන් වල සූත්‍ර දෙන්නේ නැහැ. එතකොට අපි අර normal common knowledge එකෙන් තමයි හිතලා ගන්න ඕනේ. හරිද? දෙකෙන් වැඩි කරනවා len ධන with මේ දෙක එකතු කරලා මේක දෙකෙන් වැඩි වෙනවා. ඊට පස්සේ ඒක සේව් වෙන පැරාමීටර් කියන වේරියබල් එක. මේකේ වැරද්දක් තියෙනවා. වැරද්ද කියන්නේ හෙලෝ ඇහෙන්නේ නැද්ද? මේකේ වැරද්දක් තියෙනවා. වැරද්ද කියන්න පුළුවන්. මේ ෆ්ලෝ chart එකේ වැරද්දක් තියෙනවා. පේන්නේ නැද්ද? හෙලෝ process එකේ process එකෙත් වෙන්න පුළුවන් input එකෙත් වෙන්න. නෑ process එකේ තියෙන වැරද්ද. මං කියන වැරද්ද මොකක්ද කියන්නේ? දැන් මෙතන input එක විදියට ගන්නව මොකද්ද? len කියන variable එකේ input එක ගන්න. with කියන මේ බලන්න මෙතන capital L E N. මම මෙතන දාලා තියෙන්නේ මොකද්ද? length. මේ දෙක variable දෙකක් එතකොට. අපි ගන්න ඕනේ මේ input එක දුන්න input එකනේ ගන්න ඕනේ. len එක ප්ලස් කරන්න ඕනේ මේ width එක. මේ විදියටම තියෙන්න ඕනේ. මෙතන len මේ len එක විදියටම තමයි මෙතනත් තියෙන්නේ. හැබැයි මෙතන එහෙම නෑ. ඒ කියන්නේ මේක වැරදි. තේරුණා? වැරද්ද දැක්කද? අපි ගත්ත ඉන්පුට් එක විදියට මේ len කියන variable එකනේ. ඒකම තමයි process එකේ ඒ විදියටම තියෙන්න ඕනේ. capital නම් capital, simple නම් simple. මොකද මේ case sensitive එක. හරිද? දැන් එතෙන්ට නම් හරිද? හරිද කියන්න මෙතන දිලා හරිද? ආයෙත් රෙකෝඩින් එක දිනා. හරිද? දැන් කන්ඩිෂන් වලට යමු. විනාඩියක් දෙන්න. හරිද? දැන් අපි කතා කරන්න යන්නේ කන්ඩිෂන්ස් ගැන. ෆ්ලෝ chart වල වර්ග තුනක් තියෙනවා. එකක් සීක්වන්ස්. අපි දැන් පළවෙනියට කරේ ආයක සීක්වන්ස්. දැන් දෙවෙනියට ගන්න යන්නේ සිලෙක්ෂන්. ඊළඟට තියෙනවා රිපිටේෂන්. හරිද? ඔන්න දැන් අපි ගන්න යන්නේ සිලෙක්ෂන්. මේක කෙක්ෂන් අපි කෙලින්ම කෙක්ෂන් එකකින්ම කරමු. මේ කෙක්ෂන් එකේ කියනවා a student should award a pass. ඒ කියන්නේ pass එක award දෙන්නේ grade if the mark is more than 50. ඒ කියන්නේ 50ට වැඩි නම් විතරයි පාස් වෙන්නේ මේ සිනාරියෝ එකේ එක්සෑම් එක. හරිද? and 50ට අඩුයි නම් less than 50 කියන්නේ 50ට අඩුයි. 50ට අඩුයි නම් එයා මොකද්ද? fail. එක්සෑම් එක fail. හරිද? දැන් හිතන්න දැන් අපි මෙතන දැන් පාස්ද ෆේල්ද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න අපි ඉස්සෙල්ලාම මොකද්ද කරන්න ඕනේ? කතා කරන්න. පාස්ද ෆේල්ද කියලා ඩිටෙක්ට් කරගන්න ඉස්සෙල්ලාම අපි මොකෙන්ද අපි පාස්ද ෆේල්ද කියලා මේවා කරන්නේ 50ට වඩා වැඩි නම් 50ට වැඩි කියලා කියන්නේ මාක් එකේ ඉස්සෙල්ලා අපි ඉන්පුට් එකක් විදියට මාක් එක ඕනේ අපිට පාස්ද ෆේල්ද කියලා බලන්න. මාක් එක නැතුව අපිට පාස්ද ෆේල්ද කියලා ගන්න බෑ. ඒ දැන් ඉස්සෙල්ලාම අපි ෆ්ලෝ chart එක ස්ටාර්ට් කරනවා. ඊට පස්සේ අපිට දැන් පාස් ද ෆේල්ද කියලා බලන්න කලින් ඔක්කොම කලින් අපිට ගන්න ඕනේ මාක් එක යූසර් එකෙන් ඔයාගේ මාක් එක කීයද කියලා යූසර් එකෙන් අහන්න ඕනේ. ඒකින්ද ඉන්පුට් කියලා ගත්ත කියලා මාක් එක. මාක් එක ඉන්පුට් එකක් විදිහට ගත්තා. දැන් එතෙන්ට නම් හරිනේ. හරිනේ. ඊට පස්සේ මේක කියනවා 50ට වැඩි නම් පාස් 50ට අඩුයි නම් ෆේල්. එහෙනම් මොකද්ද ගන්න 50ට වැඩි නම්. මේක සිම්බල් එක ගන්නවනේ. මේ ග්‍රේටර් දෑන් නේ. 50ට වැඩි නම්. දැන් අර මෙතන හිතන්න දැන් ඉන්පුට් එක විදිහට ගන්නවා
20 ගත්ත කියන්න මාක් කියන එකට. 20 ගත්තා 20 50ට වඩා වැඩිද? නෝනේ. කන්ඩිෂන් එක false නම් no. කෙලින්ම print වුණා fail. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එක එන්න. දැන් 50ට වඩා වැඩියක් ආවනම් කන්ඩිෂන් එක හිතන්න එතන 70 වගේ මාක් ඉන්පුට් එක විදිහට දුන්නා 70 වගේ. 70 බලන 50ට වඩා 70 විශාල. yes නේ. කියන්නේ කන්ඩිෂන් එක true. print වුණා pass. ඒක තේරුණාද? හිතන්න ඉස්සෙල්ලා දැන් 50ට වඩා ගන්න ඕනේ. දැන් හිතන්න දැන් මෙතන කියන 50ට වඩා වැඩි නම් පාස් කියලා print කරන්න කියලා. print කියන එකත් එකයි මේ print කියලා දාන එකත් එකයි output කියලා දාන දෙකම එකයි. හරිද? print දැම්මත් හරි output කියලා දැම්මත් හරි. දැන් 50ට වඩා වැඩි. 50ට වඩා වැඩි නම් condition එක true. අපිට මොකද්ද ගන්න ඕනේ? pass කියලා. අපි ඒක යූස් කරනවා දැන් print. නැත්තම් මේ print කියන මෙතනට දාන්න පුළුවන් output කියලා දාන්න පුළුවන්. හරිද? print කරන්න කියන්නේ මොකද්ද මෙතන? message එකනේ print කරන්න කියන්නේ. pass කියලා message එක print කරන්න. මොකක්වත් variable එකක්වත් මුකුත් නෙමෙයි print කරන්න ගියා තියෙන්නේ message එක. message එක කියන්නේ text එක මොකක් හරි print කරන්න. එතකොට double quotation මෙතන double quotation ඇතුලේ තමයි දාන්නේ message එක. දැන් pass කියලා double quotation ඇතුලේ දැම්මා. ඒක තමයි print වෙන්නේ. ඊට පස්සේ එතනින් එන්න. හිතන්න දැන් හිතන්න 50ට වඩා වැඩි නම් දැන් 50ට වඩා අඩුයි නම් කන්ඩිෂන් එක true නම් තමයි මෙන්න මේ yes පැත්තෙන් යන්නේ. කන්ඩිෂන් එක false නම් කියන්නේ කන්ඩිෂන් එක 50ට වඩා අඩුයි නම් no. එහෙනම් මේ පැත්තෙන් ගිහින් බලන්න print කරන්න. print කරනවද fail. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එක end වෙනවා. ඒක හරියට දැන් ඊළඟට අපි කතා කරන්න යන්නේ හිතන්න කෙක්ෂන් එකක් තියෙනවා නම්බර් ඉන්පුට් විදියට නම්බර් එකක් අරගෙන ඒ නම්බර් එක නෙගටිව්ද පොසිටිව්ද කියලා චෙක් කරන්න ඕනේ කන්ඩිෂන් එකක් යූස් කරලා. හරිද? දැන් ඉස්සෙල්ලා මොකද්ද කරන්න ඕනේ? ස්ටාර්ට් කරන්න ඕනේ. ඊට පස්සේ අපි මොකද ගන්න ඕනේ? ඉස්සෙල්ලා ඊට පස්සේ ගන්න මොකද්ද? ඉන්පුට් එක විදියට නම්බර් එකක් ගන්න එපා. ඒකනේ චෙක් කරන්නේ. ගත්ත නම්බර් එකනේ චෙක් කරන්නේ මේක පොසිටිව්ද නෙගටිව්ද කියලා. ඉස්සෙල්ලාම එතකොට ඉන්පුට් එකක් විදියට නම්බර් එකක් ගන්නවා. ඉන්පුට් මම නම්බර් කියලා එකක් නම්බර් එකක් විදියට ගත්තා නම්බර් කියලා. හරිද? දැන් එතෙන්ට නම් හරිනේ. ඊට පස්සේ කොමන් නොලෙජ් එකක් තියෙන නෑ නෙගටිව්ද පොසිටිව්ද කියලා අපි ගාව තියෙනනේ නෝමල් කොමන් නොලෙජ් එකක් කියන්නේ. බිඳුවට වැඩි නම් ඒක පොසිටිව්. ඒ වගේ නොලෙජ් එක තියෙන්න ඕනේ මෙයාගේ එක්ෂන් ගන්න. හරිද? බිඳුවට අඩු නම් ඒක නෙගටිව්. හරිද? දැන් මේක කියන්න තියෙන්නේ ඒ නම්බර් එක බිඳුවට වැඩි නම් පොසිටිව් වෙන්න. හිතන්න නෙගටිව් නම්බර්ස් පටන් ගන්න කියන්ද? ඍණ 1, ඍණ 2, ඍණ 3, ඍණ 4 නේ. නෙගටිව් නම්බර්ස් කියන්නේ. එතකොට හරිද? ඒ කියන්නේ බිඳුවට වඩා අඩු වෙන ඍණ නෙගටිව් නම්බර්ස් කියන්නේ. පොසිටිව් නම්බර්ස් කියන්නේ බිඳුවට වඩා වැඩිනේ. 1, 2, 3, 4 නේ. එතකොට බිඳුවට වඩා වැඩි. ඒ සිනාරියෝ එක තේරෙනවද? ඒකෙන් තමයි බිඳුවට වඩා වැඩි නම් මේක පොසිටිව්. ඒ වගේ තමයි හොයන්න. හරිද? හිතන්න දැන් මේ කියන්නේ පොසිටිව්ද නෙගටිව්ද කියලා දැන් ඉන්පුට් එකක විදිහට නම්බර් එකක් අරන් ඒ නම්බර් එක පොසිටිව්ද නෙගටිව්ද කියලා චෙක් කරන්න කියලා කියන්නේ. ඒ කියන්නේ මෙයා පොසිටිව් නම් පොසිටිව් කියලා මැසේජ් එකක් print කරනවා. මෙයා නෙගටිව් නම් ඒ නම්බර් එක නෙගටිව් කියලා මැසේජ් එකක් print කරනවා. හරිද? දැන් හිතන්න මොකක්ද? හිතන්න දැන් මෙතන ඉන්පුට් එකෙන් මේක හරියන්නේ. හරිද? දැන් හිතන්න මෙතන මේ දැන් ඉස්සෙල්ලාම නම්බර් එකක් ගත්තා. ඉන්පුට් එකකද. නම්බර් එක බලනවා බිඳුවට වඩා ඒ ගත්ත නම්බර් එක බලනවා බිඳුවට වඩා විශාලද කියලා. ආපු නම්බර් එක. කියන්නේ බිඳුවට වඩා විශාල නම් ඒ නම්බර් එක. ඒ කියන්නේ කන්ඩිෂන් එක true වුණොත් මොකද්ද print වෙන්න ඕනේ? කන්ඩිෂන් එක true වුණොත් yes වුණොත් print වෙන්න ඕනේ positive කියලා. ඒ කියන්නේ positive කියලා මැසේජ් එකක් එන්න ඕනේ. මැසේජ් එකක් දාන්න මේ double quotation ඇතුළේ. මෙතන variable එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. හරිද? මෙතන මැසේජ් එක. ඒ කියන්නේ text එක මොකක් හරි show කරනවා මොකක් හරි.
වේරියබල් එකක් නම් ඩබල් කොටේෂන් දාන්න නැහැ. මෙතන වේරියබල් එකක් නෙමෙයි තියෙන්නේ. මෙතන මැසේජ් එකක් තමයි යවන්න කියන්නේ. print output කරන්න කියන්නේ මැසේජ් එකක්. output කරනවා positive කියලා මැසේජ් එකක්. ඊට පස්සේ මෙතනින් end වෙනවා. දැන් හිතන්න බැරි ලකත් මෙතන අපි number එකට ඍණ 1 වගේ එකක් දුන්නා කියලා හිතන්න. මෙතෙන්ට අපි දෙනවා ඍණ 1 වගේ එකක්. ඍණ 1 වගේ එකක් දුන්නා කියලා හිතන්න. ඍණ 1 දුන්නා. ඍණ 1 බලනවා මෙතන චෙක් කරලා ඍණ 1 ඍණ 1 චෙක් කරලා බලනවා මෙතන ඍණ 1 බිංදුවට වඩා විශාලද කියලා බලනවා. බිංදුවට වඩා ඍණ 1 විශාලද? කන්ඩිෂන් එක නෝනේ. කියන්නේ ෆෝල්ස් නේ වැරදිනේ. වැරදි නම් නෝනේ. නෝයේ පැත්තට යනවා. නෝයේ පැත්තට ගිහින් අවුට්පුට් කරනවා නෙගටිව් කියලා. ඊට පස්සේ කෙලින්ම එන්ඩ් වෙනවා. දැන් හිතන්න මෙතෙන්ට 20 දුන්නා කියලා. 20 කියන්නේ අපි දන්න පොසිටිව් නම්බර්. හැබැයි කම්පියුටරේ දන්නේ නැහැ. කම්පියුටරේ තමයි දැන් අපිට ඒක පොසිටිව් නෙගටිව්ද කියලා කියන්නේ නම්බර් එක දුන්නා. දැන් ඉස්සෙල්ලාම බලනවා මේක බිංදුවට වඩා වැඩිද කියලා 20. 20 බිංදුවට වඩා වැඩි නම් yes. පොසිටිව් පැත්තෙන් ගියා print වුණා පොසිටිව්. ඊට පස්සේ end වුණා. ඊළඟට කියනවා ඉන්පුට් එකක් විදියට ගන්න කියනවා නම්බර් එකක්. ඒ නම්බර් එක ඉන්පුට් එක විදියට අරගෙන ඊට පස්සේ අවුට්පුට් කරන්න කියනවා ඒක ඊවන්ද ඔඩ්ද කියලා. ඒ කියන්නේ ඔක්තේද ඉරට්ටද කියලා අවුට්පුට් කරන්න කියනවා. හරිද? තේරුම් නැත්නම් කතා කරලා අහනවා. හෙලෝ. දිලා තේරුණානේ? මේක එක්ෂන් එක තේරෙනවද කියලා කියන්නකො. ඉන්පුට් එකක් විදියට නම්බර් එකක් අරගෙන ඒකයි ඒ නම්බර් එක ඊවන්ද ඔඩ්ද කියලා චෙක් කරන්න කියන්නේ. අපි ඉස්සෙල්ලාම මොකද ගන්න ඕනේ? ස්ටාර්ට් කරනවා. ඊට පස්සේ දැන් අපි මොකද්ද චෙක් කරන්න ඕනේ? නම්බර් එකනේ. මේ නම්බර් එක චෙක් කරන්න අපි නම්බර් එකක් ඉන්පුට් එකක් ගන්න. ඉන්පුට් එකක් විදියට ගන්න ඕනේ. දැන් මම ඉන්පුට් එකක් විදියට නම්බර් එක ගත්තා. හරිද? දැන් නම්බර් එක ගත්තා. දැන් අපි කොහොමද චෙක් කරන්නේ ඊවන්ද ඔඩ්ද කියලා නම්බර් එක. ගත්ත නම්බර් එක තියෙන්නේ. නම්බර් එක මේකෙන් කියන්නේ මොකද්ද? මේ බෙදීම් ප්‍රසන්ටේෂන් ලකුණ තියෙන්නේ. මේ ප්‍රසන්ටේෂන් ලකුණෙන් කියන්නේ දෙකෙන් බෙදලා ඉතුරු ටික ඉතුරු කීයද කියලා තමයි කියන්නේ. හිතන්න මෙතන 4 තියෙනවා. 4 දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදලා ඉතුරු කීයද කියලා බලනවා. ඉතුරු බිංදුවයි නම් ඒක ඔඩ් යන්නේ. හිතන්න ඊවන් ඔත මේ ඉරට්ට සංඛ්‍යා දෙකෙන් බෙදනවනේ හැම ඉලක්කමක්ම දෙකෙන් බෙදනවා ඊවන් නම්. ඔඩ් නම් ඉතුරු වෙනවා අනිවාර්යෙන් එකක්. හිතන්න 5 දෙකෙන් බෙදුවොත් දෙකෙන් එතකොට ඉතුරු වෙන්නේ එකක්. ඒ වගේ ඉතුරු ගාන තමයි මෙන්න මේ තියෙන මෙන්න ප්‍රසන්ටේජ් ලකුණෙන් බලන්නේ ඉතුරු ගාන. දැන් හිතන්න මෙතන නම්බර් එක මෙතන නම්බර් එකක් දෙනවා 10. ඉන්පුට් එක විදියට දෙනවා 10. 10 10 දෙකෙන් බෙදලා බලනවා ඉතුරු කීයද? ඉතුරු බිංදුවනේ. ඉතුරු බිංදුව සමාන නම් බිංදුවට. ඒ කියන්නේ එහෙම හිතන්නකෝ දැන් මෙතන නම්බර් එකක් ගන්නවා. නම්බර් එක දෙනවා මෙතන 10 දෙනවා කියන්න. 10 මෙතන පල්ලෙහාට එනවා. පල්ලෙහාට ඇවිල්ලා මෙතන මෙන්න මේ ප්‍රසන්ටේෂන් එකෙන් මෙයා වෙනවා. බලනවා එතකොට මේ මෙතන සිනාරියෝ එක තියෙන්නේ හිතන්න 10 දුන්නා 10 දෙකෙන් බෙදලා ඉතුරු ටික තමයි මෙතන 10 දෙකෙන් බෙදලා ඉතුරු කීයද? බිංදුවයි. දැන් මේ ටික බිංදුව වුණා. බිංදුවයි සමානද බිංදුවට. එහෙනම් yes නම් ඒක even. 10 එතකොට even නේ. ඒක print වෙනවා even කියලා. හිතන්න දැන් ආයේ තව ෆික්ෂන් නැහැ. තව නම්බර් එකක් ආවා කියන්න මෙතන 21 ආවා කියලා හිතන්නකෝ. නම්බර් එකට දුන්න අපි නම්බර් කියන ඉන්පුට් එක දුන්නා 21. මෙතෙන්ට එනවා. 21 දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදලා බලනවා ඉතුරු ගාන. දෙකෙන් බෙදලා ඉතුරු ගාන බලන්න මෙන්න මේක බෙදීම නෙමෙයිනේ. මේක බෙදීමනේ. බෙදීමෙන් බෙදීම නම් කියන්නේ 21 බෙදනවා දෙකෙන්. එතකොට දෙකෙන් බෙදුවාම 21 කීයද? 11 සෝරි 10.55නේ. 10.5යි 10.5නේ දෙකෙන් බෙදුවොත්. මෙතන බෙදනවා නෙමෙයි මෙතන තියෙන්නේ ප්‍රසන්ටේජ් ලකුණු. දැන් ඒකෙන් කරොත් හරියටම මේක දෙකෙන් ඉස්සෙල්ලා හරියටම බෙදනවා කියන්නේ මෙහෙමයි. මෙතන 21නේ. 21 බෙදනවා දෙකෙන්. දෙකෙන් බෙදුවට පස්සේ ඉතුරු වෙනවනේ. ඒ ඉතුරු ගාන තමයි මේ ඉතුරු එක තමයි මෙතෙන්ට එන්නේ. උත්තරේ විදියට. හරිද? ඊට පස්සේ එක සමානද බිංදුවට. නෝනේ ෆෝල්ස්නේ. 21 එතකොට print output කරනවා odd number එකක් විදියට. ඊට පස්සේ end වෙනවා. ඒක තේරෙනවද? මේ ඔපරේටර්ස් ටික
දැනගෙන ඉන්න ඕනේ. මේක සමානද? ඒ කියන්නේ සමාන නම්, අසමාන නම්, අසමාන නම් මේ පළවෙනි හර්ෂාදි ලකුණයි සමානයි. මැත්ස් වල එහෙම කියලා දීලා තියෙනවනේ. ආ මේක තමයි අන්තිම ගාන මෙයාලේ. හරිද? ඇහෙනවද? හෙලෝ. ඇහෙනවා. තේරුණාද අර? තේරුණ නැත්නම් ආයෙ අහන්න. මේක එක්ෂන් එකේ කියනවා determine the grade of the mark. Enter the using below conditions mark above 100 and below බිංදුව. should print error mark මාක් එක 70 පාට වැඩි නම් එහෙම. හරි දැන් මේක එක්ෂන් එක කියන්නේ ඉන්පුට් එකක් ගන්න කියනවා මාක් කියලා. හරිද? මාක් කියලා ඉන්පුට් එකක් අරගෙන ඒක 100යි බිංදුවයි අතරද කියලා බලන්න කියනවා. 100යි බිංදුවයි අතර නෙමෙයි නම් ඒක ඒ කියන්නේ 100යි බිංදුව අතර නෙමෙයි නම් ඒක අවුට්පුට් ගන්න කියනවා එරර් එකක් එන්න. ඒ කියන්නේ එරර් කියලා print කරන්න කියනවා. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එක කෙලින්ම end කරන්න කියනවා. ඒ කියන්නේ අර දුන්න මාක් එක 100යි බිංදුව අතර නෙමෙයි නම් 100යි බිංදුව අතර නම් මාක් එක කියන්නේ ග්‍රේඩ් කරන්න යනවා. කියන්නේ 75 නම් A කියලා ග්‍රේඩ් කරන්න කියනවා. ඊට පස්සේ ඒක අවුට්පුට් කරන්න කියනවා. 60ට වඩා වැඩි නම් ඒක 60ට සමාන හෝ වැඩි නම් ඒක B. 50ට සමාන හෝ වැඩි නම් ඒක C. 49ට වඩා ඒ කියන්නේ සෝරි මාක් එක 49ට වඩා කුඩා නම් ඒක D කියලා print කරන්න කියනවා. දැන් මොකද්ද කරන්න ඕන? ඉස්සෙල්ලාම කියන්න. හෙලෝ. දැන් මොකද්ද කරන්න ඕනේ? කතා කරන්න. හෙලෝ. කතා කරන්න. හෙලෝ. ස්ටාර්ට් කරන්න ඕනේනේ. ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ අපිට? මොකද්ද ඉන්පුට් එක ගන්න? මාක් එක ගන්න එපා ඉන්පුට් එක. හරි දැන් ඒ ගත්ත මාක් එක මෙතන කියනවානේ marks above 100 should කියන්නේ මාක් එක වෙන්න ඕනේ බිංදුවත් 100ත් අතර. හරිද? බිංදුවත් 100ත් අතර නම් බිංදුවත් 100ත් අතර නෙමෙයි නම් print වෙන්න ඕනේ error කියලා message එකක්. හරිද? ඒ කියන්නේ 100ට වඩා වැඩි මොකක් හරි මාක් එකක් දුන්නොත් error කියලා එන්න ඕනේ. බිංදුවට වඩා අඩු මොකක් හරි මාක් එකක් දුන්නොත් error කියලා එන්න ඕනේ. රේන්ජ් එක දානවා 0.100ත් අතර මාක් එකක් නෝමලි තියෙන්නේ. ආන් ඒ වගේ තමයි. හරිද? ඒක තේරුණාද? දැන් අපිට දැන් ඒක චෙක් කරන්න නම් මොකක්ද කරන්න ඕනේ? කන්ඩිෂන් එක ගන්න ඕනේ. හරිද? කන්ඩිෂන් එකක් ගන්නවා ඉස්සෙල්ලාම මාක් කියලා මාක් කියන එක ඉස්සෙල්ලාම බලන්න ඕනේ 100ට වැඩිද? 100ට වඩා greater than mark. කියන්නේ මාක් එක 100ට වඩා වැඩිද? මෙතන තියෙන්නේ 100ට වඩා වැඩිද මාක් එක? හරිද? ඕ. හරිද? ඒ කියන්නේ වැඩි හරි. ඕ කියන එකෙන් මේ දෙකෙන් එකක් true වුණොත් ඇති. මේ දෙකම true වෙන්න ඕනේ නැහැ. මේ කන්ඩිෂන් මෙතන එක කන්ඩිෂන් එකක් තියෙනවා. මෙතන අනිත් කන්ඩිෂන් දෙකක් තියෙනවා. මේ දෙකෙන් එකක් තිබ්බොත් ඇති මෙතන ඕ කියලා තියෙන හින්දා මේ මෙතන තියෙන ඕ කියන එකනේ. ඕ කියන එකේ එක්ක 100ට වැඩි වෙන්න ඕනේ true වෙන්න නම්. හරිද? ඒ කියන්නේ මේ කන්ඩිෂන් එක yes වෙන්න නම් එක්ක 100ට වැඩි වෙන්න ඕනේ. එක්ක 100ට අඩු වෙන්න. මෙතන ඕ එක්ක බිංදුවකට අඩු වෙන්න ඕනේ. බිංදුවට මේ දෙකෙන් එක කන්ඩිෂන් එකක් true වුණොත් අනිවාර්යෙන් මේ yes කියන පැත්තට එනවා. yes පැත්තට ගිහින් මෙතන print වෙනවා error කියලා message එක. ඊට පස්සේ කෙලින්ම ප්‍රෝග්‍රෑම් එක එන්න වෙනවා. ආයෙ මුකුත් නෑ print කරන්න බෑ. මොකද මාක් එක බිංදුවට වඩා අඩු මොකක් හරි දුන්නොත් ඍණ ගාණක් දුන්නොත් අපිට මාක් එක define කරන්න බෑ. 100ට වඩා විශාල ගාණක් දුන්නොත් 100කට ඒක මාක් එක කියන්නේ available මාක් එකක් නෙමෙයිනේ. ඒක තේරුණාද? එතෙන්ට නෑ හරියද? දැන් ඉස්සෙල්ලා මම කන්ඩිෂන් එක චෙක් කරනවා 100ට වඩා වැඩිද? 100ට වඩා වැඩිද මාක් එක? ඕ. ඒ කියන්නේ ඕ කියන්නේ හෝ. එහෙම නැත්තම් මාක් එක බිංදුවට වඩා කුඩාද කියලා බලනවා. ඕ කියන එකෙන්. මෙතන and තිබ්බනම් දෙකම වෙන්න ඕනේ. කියන්නේ 100ට වඩා වැඩි වෙන්නත් ඕනේ, බිංදුවට වඩා කුඩා වෙන්නත් ඕනේ. එතකොට and මෙතනට දැම්මොත් ඒක and එක වැරදි.
പിന്നെ ඕ කියන ගේට් එක තමයි දාන්නේ. ඇත්තට කියලා දුන්නා නේද? ON ඒ ගේට් ටික කියලා දුන්නේ not. ඒවා තමයි ප්‍රෝග්‍රෑමින් වලට යූස් වෙන්න ඕනේ තමයි මැත්ස් වල කියලා දුන්නේ. හරිද? ඕ එකෙන් කියන්නේ දැන් මේක හෝ මේක. මේ දෙකෙන් එකක් හරි වුණොත් මේ error කියන මැසේජ් එක print වෙනවා. දැන් හිතන්න දැන් මම මෙතන mark කියන එකට 80 වගේ එකක් දුන්නා කියලා. 80 බලනවා greater than 100 100ට වඩා විශාලද? ඒ කන්ඩිෂන් පළවෙනි කන්ඩිෂන් එක false. හරිද? ඊට පස්සේ දෙවෙනි එකට එනවා. දැන් 80 බලන්න බිංදුවට වඩා කුඩාද කියලා. ඒකත් false. දෙකම කන්ඩිෂන් දෙකම false. එහෙනම් no පැත්තට යනවා. ඒ කියන්නේ කන්ඩිෂන් දෙකම false. එකක් මෙතන දෙකෙන් එකක්වත් හරි ගියේ නැහැ. එහෙනම් false මේ පැත්තට යනවා. හිතන්න මෙතනට අපි ඍණ එක වගේ ආවනම් ඉස්සෙල්ලා බලන්න ඍණ එක 100ට වඩා විශාලද? 100ට වඩා විශාලද කියලා බලනවා ඍණ එක. false නේ. පළවෙනි කන්ඩිෂන් එක false. ඊට පස්සේ දෙවෙනි කන්ඩිෂන් එක බලනවා ඍණ එක බිංදුවට වඩා කුඩාද? එතන කන්ඩිෂන් එක true. මෙතන කන්ඩිෂන් එක true වුණා. මෙතන O ගේට් එක තියෙන. මේ දෙකෙන් එකක් true වුණොත් කෙලින්ම කන්ඩිෂන් එක true පැත්තට යන්නේ. yes වෙලා error එකක් එන්නේ. මේ කියලා දෙන error message එකක් දෙන්න මේ 100ට වැඩි හෝ බිංදුවට වඩා කුඩා වුණොත් කියලා. ඊට පස්සේ error message එකක් එනවා. කෙලින්ම end වෙනවා. දැන් මෙතන හිතන්න දැන් 80 වගේ ආව. 80 බලනවා මේ false. පළවෙනි කන්ඩිෂන් එක false. දෙවෙනි එක බිංදුවට වඩා කුඩාද 80 නෑ false. එහෙනම් no මේ පැත්තට යනවා. දැන් කියනවා දැන් මෙතන කියනවා ග්‍රේඩ් කරන කියන 75ට වැඩි නම් A 60ට වැඩි නම් B C 50ට වැඩි සමාන හෝ වැඩි නම් C 49ට වඩා කුඩා නම් D කියලා ඩිෆයින් කරන්න කියනවා. ඉස්සෙල්ලාම මම මොකක්ද චෙක් කරන්න ඕනේ පළවෙනි එක 75ට වැඩිද කියලා බලන්න. 75ට වැඩි හෝ සමානද කියලා. සමානද හෝ ඒ කියන්නේ මෙතන බලන්න 75ට සමානද හෝ විශාලද ගන්න මාක් එක. හරිද? දැන් එතන දැන් හිතන්න දැන් මෙතන මාක් එක මං 80 ගත්ත 80 නේ ගත්තේ. වැඩි. සමාන හෝ විශාල නයිනේ 75ට වඩා 80 වැඩි. yes පැත්තට යනවා. කෙලින්ම ග්‍රේඩ් එක print වෙනවා. A කියලා print වෙනවා. ඊට පස්සේ කෙලින්ම ප්‍රෝග්‍රෑම් එක end වෙනවා. දැන් හිතන්න දැන් මෙතෙන්ට මම මාක් එක දැන් මෙතන ඉන්පුට් එක විදිහට ගත්ත මම මාක් එක 70 ගත්ත කියන්නකො. මෙතෙන්ට එනවා බලනවා 70 සමාන හෝ විශාලද? no නේ. කන්ඩිෂන් එක false මේ පැත්තට එනවා. ඊට පස්සේ මෙතන බලනවා 70ට වඩා විශාලද 60ට වඩා විශාලද සමානද කියලා. 70 60ට වඩා විශාලයි නම් yes නේ. print වෙනවා B. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එක කෙලින්ම end වෙනවා. එතනින් ඉවරයි ප්‍රෝග්‍රෑම් එක. දැන් හිතන්න දැන් මම මෙතන ඉන්පුට් එක විදිහට ගත්තා 40 කියලා. මෙතෙන්ට එනවා. චෙක් කරලා බලනවා 100ට වඩා විශාලද 40? no නේ. කියන්නේ false. ඊට පස්සේ බිංදුවට වඩා කුඩාද 40? false නේ. ඒ දෙකම කන්ඩිෂන් දෙකම false. ඒ කියන්නේ මේ කන්ඩිෂන් එක false. false නම් මේ පැත්තට යනවා. no නේ. no පැත්තට යනවා. ඊට පස්සේ බලනවා 75ට සමාන හෝ විශාලද 40? false නේ. no. ඊට පස්සේ 60ට සමානද හෝ විශාලද? false නේ. ඒ කියන්නේ වැරදි. මේ පැත්තට එනවා. ඊට පස්සේ බලනවා 50ට වඩා 50ට සමානද හෝ විශාලද? 50ට සමානද විශාලද 40? කුඩායිනේ. ඒ කියන්නේ false නේ. මේ කන්ඩිෂන් එක false. කන්ඩිෂන් එක true වුණොත් තමයි මේ පැත්තට යන්නේ. කන්ඩිෂන් එක false වුණා කියන්නේ මේ පැත්තට. ඒ කියන්නේ 50ට සමාන හෝ විශාල නෙමෙයි නම් false. කෙලින්ම print වෙනවා D. එතනින් end වුණා. මේක තේරුණාද මේක එක්ෂන් එක? දිලා තේරුම් නැත්නම් කියන්න ආයි කියලා දෙන්න. හෙලෝ. තේරුණා තනියම. තනියෙන් කියලා ගන්න. මේවා පැට්‍රිස් කොට තියා කොට එකක් ගාව. මේවා පැට්‍රිස් කරන තරමට තමයි මේවා පුළුවන් වෙන්නේ. කියලා දෙන්න තරමට නෙමෙයි. තව තනියෙන් කරාම මොකද හරියන්නේ? ඔයා කොච්චර පැට්‍රිස් කරනවද? ඒ පැට්‍රිස් කරන විදිහට තමයි ෆ්ලෝ chart පුළුවන් වෙන්නේ. Python උත් ඒ වගේ තමයි. කියලා දෙන්න පුළුවන් සිනාරියෝ එක විතරයි කියන්නේ. මුල් එකපාරක් දෙපාරක් එකපාරක් කියලා දුන්නා මැදේ. ඊට පස්සේ ආ එක්ෂන් කරන්න. ඉතින් ඕක තව චුට්ටක් ඩොක් කරපන්. මේක බලාගෙන ෆ්ලෝ chart එක දෙන්න බෑ කෙලින්ම මෙන්න මේ සෙක්ෂන් එක විතරක් බලාගෙන යූස් කරලා මේ අදින්න.
හරිද? ඊළඟට අපි කතා කරන්නේ රිපිටේෂන්. දැන් අපි මොනවද ඉවර? සිලෙක්ෂන් සීක්වන්ස් ඉවරයි. සිලෙක්ෂන් ඉවරයි. ඊළඟට ඊළඟ වත්තෙන් රිපිටේෂන්. තව සිලෙක්ෂන් ගානක් කරලා අපි රිපිටේෂන් වලට යනවා. හරිද? දැන් හිතන්න මේකේ කියනවා a person can vote. මේකේ vote කරන්න පුළුවන්. get date birth as user input. birth එක date of birth කියන්නේ birth year එක තියෙන්නේ. birth year එක input එකක් විදියට ගන්න කියනවා. and calculate the correct age. age එක calculate කරලා ඒ age එක 18ට වැඩි නම් මෙයාට vote කරන්න පුළුවන් කියනවා. 18ට අඩු නම් vote කරන්න බෑ. ඒක තේරුණාද? කෙක්ෂන් එක තේරුණාද? ඉන්පුට් එක විදියට මොකද්ද ගන්න කියන්නේ? birth year එක. birth year එක අරගෙන ඒක කැල්කියුලේට් කරලා බලන්න කියනවා. එයාගේ ඒජ් එක කැල්කියුලේට් කරනවා. ඒතකොට ඒජ් එක කැල්කියුලේට් කියන්නේ 2000 අපි 26 නේ ඉන්නේ. මෙතන 25 තියෙනවා. 26 නම් ඉන්නේ 26න් අඩු කරනවා අවුරුද්ද. 2000 වගේ කෙනෙක් ඉන්නවා. එතකොට 2000න් 2025න් 2000 අඩු කරාම ඒජ් එක කෙලින් වෙනවනේ 25යි කියලා. අන්න ඒ විදිහට තමයි ඒජ් එක කැල්කියුලේට් කරන්නේ. ඒක තේරුණාද? හැබැයි මේකේ එලිජිබල් වෙන්නේ 18ට වැඩි නම් විතරයි වෝට් කරන්න. එලිජිබල්ද නැද්ද කියලා අවුට්පුට් කරන්න කියන මේ තියෙන and calculate is greater than can vote. ඒ කියන්නේ අවුට් 10 කියන්නේ මේක එලිජිබල්ද නැද්ද කියලා මැසේජ් එකක් දාන්න කියනවා අවුට්පුට් කරන්න කියනවා. හරිද? දැන් ඉස්සෙල්ලාම මොකද්ද කරන්න ඕනේ? ස්ටාර්ට් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන ගන්න කියනවා date of birth එක ඉන්පුට් එකක් විදිහට. date of birth කියන්නේ birth year එක ගන්න කියනවා ඉන්පුට් එකක් විදිහට. හරිනේ මෙතෙන්ට නම් හරිනේ. date of birth එක හිතන්න අපි ගත්ත 2005 කියලා. 2005 කියලා ගත්තා date of birth එක. දැන් අපිට correct age එක කියන්නේ එයාගේ age එක අපිට calculate කරන්න ඕනේ. අපි ගත්තේ birth year එක විතරයි. හරිද? දැන් correct age කියලා variable එකක් සමානයි. ඊට පස්සේ දැන් අපි ඉන්න දැන් now age එකනේ ගන්න ඕනේ. දැන් 2026 නේ. දැන් 25 තියෙන්නේ. 2026න් අඩු කරනවා 2005. එතකොට age එක එනවා කෙලින්ම 21යි කියලා. 21 ස්ටෝර් නම් මේ correct age එක කියන්නේ. දැන් age එක බලන්න 21 greater than 18ට වැඩිද? yes නේ. condition එක true. true නම් yes. print වෙනවා eligible කියලා. හිතන්න මෙතනට 2000 ප්‍රශ්නේ තියෙන්නේ හරිද? මේකයි ප්‍රශ්නේ තේරුණාද කියන්න ඉස්සෙල්ලා. එතන ප්‍රශ්න කොටක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ හරිද? ඔයාගේ birth year එක තියෙන්නේ. උපන් අවුරුද්ද. උපන් අවුරුද්ද අරගෙන හරිද? ඒ උපන් අවුරුද්දෙන් ඔයාගේ වයස කැල්කියුලේට් කරන්න කියනවා. අර අපි 2005 6 කියනවා ඊට පස්සේනේ වයස අපි කැල්කියුලේට් කරන්නේ මේකෙන් මෙහෙම අඩු කරනවා කියන ඔළුවේ මයින්ඩ් එකේ. ඒක තමයි ෆ්ලෝ chart එකේ මේ ග්‍රැෆිකලි විදිහට ෂෝ කරන්නේ. හරිද? දැන් ඊට පස්සේ ඒක එහෙම කැල්කියුලේට් කරලා එන ඒජ් එක කියන්නේ හිතන්න 2005 කිව්වහම අපිට හිතෙනවා මෙයාට දැන් 2026 දැන් යන්නේ. ඒතර 2026න් 2005 අඩු කරාම කීයද ඒජ් එක? 21යි. ඒක අර 21යිනේ. ඒ 21 ඒක 21 නම් කියන්නේ 18ට වැඩි නම් එයාට වෝට් කරන්න පුළුවන්. ඒ කියන්නේ එලිජිබල්. 18ට අඩු නම් not eligible. මේකට වෝට් කරන්න බෑ. හරිද? ඒ පර්සන්ට. හිතන්න ඡන්දේ කියලා ඡන්දෙට වෝට් කරන්න පුළුවන් 18ට වැඩි. 18ට අඩු නම් not eligible. ඡන්ද දෙන්න බෑ. දාන්න බෑ. ඒක තේරුණාද? කෙක්ෂන් එක තේරුණාද ඉතින්ලා? දැන් කෙක්ෂන් එක තේරුණානේ. තේරුණාද කියන්නේ ඉතින් ආයි කියලා දෙන්න. ඊට පස්සේ ස්ටාර්ට් කරා. හරිද? ස්ටාර්ට් කරා හැම එකම වගේ ස්ටාර්ට් කරනවා. ඊට පස්සේ මෙතන කියනවානේ get. මේ get කියන්නේ ගන්න කියලා. get the date of birth as user. user ගෙන් input එකක් විදිහට ගන්න date of birth එක. birth year එක. හරිද? input එකක් විදිහට මම short form එකෙන් තමයි date of birth කියන එක DOB කියලා. හරිද? හරිනේ. හරිනේ. දැන් date of birth එක ගත්තා. හරි. දැන් අපිට age එක calculate කරගන්න ඕනේ. මෙයාට vote කරන්න පුළුවන් නැද්ද කියලා බලන්න ඉස්සෙල්ලා මෙයාගේ age එක දැනගන්න ඕනේ. අපි දන්නේ මෙයාගේ date of birth එක විතරයි. birth year එක විතරයි. හරිද?
දැන් මොකද්ද කරන්නේ? ඒක අඩු දැන් කරෙක්ට් ඉයර් එක තියෙන්නේ 2026 නේ. මේක නම් 2025. මේ කලින් අවුරුද්දේ නෝට් එකක් ඉන්න 2025. හරි 2026 මයින් අඩු කරන්න ඕනේ. අර අපි ගත්ත බර්ත්ඩේ එක. ඒක සෙලිබ්‍රේට් කරන්න. තේරුණාද කතා කරන්නේ? 2026න් අඩු ගන්න ඕනේ ඉයර් එක. එතකොට තමයි කරෙක්ට් ඒජ් එක එන්නේ. හරිද? ඊට පස්සේ කරෙක්ට් ඒජ් එක දැන් ඒජ් එක හිතන්න දැන් මෙතෙන්ට අපි ඩේට් ඔෆ් බර්ත් එක ආවා 2008 ආවා කියන හිතන්න. 2008 ආවා. 2008 ඇවිල්ලා දැන් මෙතෙන්ට ආවා 2026න් 2026න් 2008ක් අඩු වුණාම කීයද? 18යි. හරිද? 18යිනේ. 18 නම් 18 කියන එක කරෙක්ට් ඒජ් කියන එකේ මොකක්ද වෙන්නේ? සේව් වෙනවා. ඒ කියන්නේ ස්ටෝර් වෙනවා කරෙක්ට් ඒජ් එක. ඊට පස්සේ මේක චෙක් කරලා බලනවා. තව උදාහරණයක් ගන්න එතනට 2010 වගේ හිතන්නකො. 2010 ඩේට් ඉන්පුට් එක විදියට 2010 දුන්නා. හරිද? ඉන්පුට් එක විදියට 2010 දුන්නා. ඊට පස්සේ අපිට දැන් ඒජ් එක කැල්කියුලේට් කරන්න ඕනේ. කැල්කියුලේට් කරන්න අපි 2026න් අඩු කරන්න ඕනේ ඒ දුන්න බර්ත් ඉයර් එක. 2026න් 2010 අඩු කරාම ඒජ් එක එනවා 16ක්. ඒ කරෙක්ට් ඒජ් කියන වේරියබල් එකට 16 ස්ටෝර් වුණා. ඊට පස්සේ මෙතෙන්ට එනවා 16 18ට වඩා විශාලද කියලා බලනවා. කන්ඩිෂන් එක ෆෝල්ස් නේ. ෆෝල්ස් නම් එයාට not eligible. 18ට අඩු නම් එයාට වෝට් කරන්න බෑ. 18 වැඩි නම් විතරයි එයාට එලිජිබල් වෙන්නේ. එලිජිබල් කියන්නේ can be can වෝට් කරන්න පුළුවන්. not eligible කියන්නේ වෝට් කරන්න බෑ. හරිද? no නම් කෙලින්ම not eligible කියලා print output කරා. ඊට පස්සේ end කරා. දැන් තේරෙනවා. හෙලෝ හෙලෝ මේ කෙක්ෂන් තියෙනවා අරගෙන ෆොටෝ එකක් ගහගෙන පැට්‍රිස් ගන්නවා. ෆොටෝ එකක් ගහගෙන. ෆොටෝ සූම් අවුට් කරනවා ෆොටෝ මේක ඒ ෆ්ලෝ chart එක ඕනේ නැහැ. ඔයා තනියෙන් හිතලා කරන්න. ෆ්ලෝ chart එකක් ඕනනේ හරිද කියලා. හරි හරිද පැති බලන්නේ. ඔබ ඒක බලාගෙන කරන්නේ. හ්ම්. මෙතෙන්ට නම් හරිනේ. ස්ක්‍රීන්ෂොට් එක ගහගත්තද? හරි හරි. නේද? මේකට මයික් එක ඔෆ් කරගන්න. සද්ද වැඩි බං. දැන් හරිනේ. මේ ඒ වගේ කෙක්ෂන් මේ තියෙන draw flow chart එක height and weight calculate BMI යගේ. BMI එකේ ගන්න සූත්‍රය දන්නවනේ. BMI මේ underweight normal overweight ඒ වගේ දීලා තියෙනවා. ඊළඟට අපි කතා කරන්නේ iteration. iteration කියන්නේ repetition කියන එකට. හරිද? දැන් හිතන්න repetition කියන්නේ නේ හිතන්න එකම දේ ආයෙ ආයෙ කරන්න ඕන repeat වෙවි එකම දේ. දැන් මොකද්ද කියලා දැන් හිතන්න දැන් 1 ඉඳන් 10ට අපිට ඉලක්කම් ටික print කරගන්න ඕනේ. 1 ඉඳන් 10ට අපිට print කරගන්න එකම දේනේ ඉස්සෙල්ලාම 1 ගන්නවා ඒක print කරනවා. 2 ගන්නවා 2 අරන් print කරනවා. 3 ගන්නවා 3 අරන් print කරනවා. ඒ වගේ එකම සිනාරියෝ එකම දේනේ repeat වෙන්නේ. ඒක තේරෙනවද? මෙතන draw a flow chart to print value from 1 to 1 to 10. හරිද? start කරනවා.
මේ කවුන්ට් එකෙන් තමයි මේක කවුන්ට් වෙන්නේ. මේක මෙහෙම කවුන්ට් වෙන්නේ කවුන්ට් එකේ. හරිද? කවුන්ට් එකෙන් කවුන්ට් වෙන්නේ. කවුන්ට් එක ගන්නවා සමානයි කවුන්ට් එක සමානයි 1. ඊට පස්සේ ප්‍රින්ට් කරනවා කවුන්ට් එක. එතකොට කවුන්ට් එක දැන් කීයද? අවුට්පුට් වෙන්නේ 1. ඊට පස්සේ මොකද්ද කරන්නේ? කවුන්ට් එකෙන් කවුන්ට් එකට එකක් එකතු කරනවා. 1 1 2යි. ඒක කවුන්ටර් කියන වේරියබල් එකේ සේව් වෙනවා. දැන් කවුන්ට් එක කීයද? 2යි. හරිද? දැන් පල්ලෙහාට යනවා. බලනවා 11ට වඩා 2 කුඩා. එහෙනම් yes. මේ පැත්තට ගිහින් ආයෙ මෙතෙන්ට එනවා. ඊට පස්සේ දැන් print කරනවා ආයෙ 2. ඊට පස්සේ ආයෙ පල්ලෙහාට එනවා. ඊට පස්සේ 2ට එකක් එකතු වෙනවා 3යි 3 ස්ටෝර් වෙනවා ආයෙ කවුන්ට් එකේ. ආයෙ මෙතන දැන් 3යිනේ. 3 මෙතන බලනවා කවුන්ට් එක 11ට වඩා 3 කුඩා. එහෙනම් yes. මේ පැත්තට ආයෙ යනවා. ආයෙ රිපීට් වෙවි. දැන් මෙතන ආයෙ ඉස්සෙල්ලා 1 print වුණා. ඊට පස්සේ 2 print වුණා. ඊට පස්සේ දැන් 3 print වුණා. කවුන්ට් එක. දැන් කවුන්ට් කියන වේරියබල් එකේ ස්ටෝර් වෙලා තියෙන්නේ 3නේ. දැන් ඒක මෙතන print වුණා. දැන් ආයෙ පල්ලෙහාට යනවා. ආයෙ කවුන්ටර්නේ. කවුන්ට් එක සමානයි. කවුන්ට් එකට එකක් එකතු වුණා. දැන් 3ට එකක් එකතු වුණා 4යි. පල්ලෙහාට යනවා. බලන්න මෙතන චෙක් කරලා 11ට වඩා 4 කුඩාද? yes. yes නම් මේ පැත්තට ගියා. මෙතන print වුණා ආයෙ 4. දැන් ආයෙ කවුන්ට් එකට එකක් එකතු වෙනවා. හරිද? 4යි 1යි 5යි. හරිද? 5 ස්ටෝර් වෙනවා කවුන්ට් එක කියන වේරියබල් එකේ. හරිද? ඊට පස්සේ පල්ලෙහාට යනවා. ඊට පස්සේ බලනවා 5. 11ට වඩා කුඩාද? yes. එහෙනම් මේ පැත්තට එනවා. දැන් මෙතන ආයෙ print වෙනවා 5. ඒ වගේ රිපීට් වෙවි යනවා. හරිද? මෙතන හිතන්න දැන් මෙතන කවුන්ට් එක 9යි කියලා හිතන්නවා. 9යි. කවුන්ට් 9 print වුණා. ඊට පස්සේ මෙතෙන්ට පල්ලෙහාට යනවා. 9යි 1යි 10යි. 10 ස්ටෝර් වුණා කවුන්ට් කියන වේරියබල් එකේ. දැන් පල්ලෙහාට යනවා. 11ට වඩා 10 කුඩායි. yes. මේ පැත්තට යනවා. දැන් මෙතන ආයි print වුණා 10 print වුණා. ඊට පස්සේ මෙතෙන්ට එනවා 11 10යි දැන් 10නේ කවුන්ට් එක වැලියු එක. 10යි 1යි 11යි. 11 මේ කවුන්ටර් කියන වේරියබල් එකේ ස්ටෝර් වුණා. ඊට පස්සේ ආයි බලනවා 11ට වඩා කුඩාද? නෝනේ. කෙලින්ම ප්‍රෝග්‍රෑම් එකේ එන්න උනා. දැන් මේකේ මෙතන කියන්නේ එකේ 10ට න 10ට එනකන් print කරන්න කියන වැලියු එක කියන්නේ. එකේ ඉඳන් 10 වෙනකන් print කරන්න කියන. ඒක තේරුණාද? ඒක තේරුණ නැත්නම් මේක බලන්න හරිද? හෙලෝ. මේකේ තියෙන්නේ හෙලෝ කියලා හෙලෝ කියලා 5 වතාවක් print කරන්න කියලා. හරිද? ඒ කියන්නේ output කියනවා හෙලෝ කියලා මැසේජ් එකක් 5 වතාවක් output කරන්න කියලා තියෙනවා. හරිද? ඒ සිනාරියෝ එක තේරෙනවද? හෙලෝ. දැන් හිතන්න දැන් මෙතන අපි මේ රිපිටේෂන් නැතුව මේක නෑ කියලා හිතන්න මේක මෙන්න මේක නැතුව අපි කොහොමද මේක කියන්නේ කෙලින්ම ස්ටාර්ට් කරනවා ඊට පස්සේ output hello output hello output hello output hello output hello කී වාරක් දෙන්න ඕනේද? 5 වාරක් output hello output hello output hello කියලා දෙන්න ඕනේ 5 වාරක්. ඒක තේරෙනවද කියන්න? ආ එක ඒ එකම දේනේ 5 වතාවක් අපි රිපීට්ලි ලියන්නේ. අපි අර නෝමල් අනිත් රිපිටේෂන් නැතුව කියලා හිතුවා. හරිද? ඒකම තමයි මෙතන රිපිටේෂන් දැම්මා මේක ලේසි. දැන් මෙතන 5 ටයිම් කවුන්ට් එක සමානයි. බිංදුව ගන්නත් පුළුවන් මෙතන 1 ගන්නත් පුළුවන්. මෙතන 1 ගත්තොත් මෙතන සමානයි හෝ කුඩායි එන්න ඕනේ. හරිද? දැන් මෙතන බිංදුව ගත්තොත් 5ට වඩා කුඩා වෙන්න ඕනේ. හරිද? දැන් මම මෙතන බිංදුවනේ ගන්න. බිංදුව ගන්නවා. කවුන්ට් එක බිංදුවයි. මම පල්ලෙහාට යනවා. දැන් print කරනවා output කරනවා hello කියලා. හරිද? දැන් ආයෙ පල්ලෙහාට යනවා. ආයි කවුන්ටර් කියලා මේ තියෙන කවුන්ටර් කියන වේරියබල් එක සමානයි. ඒකට කවුන්ටර් එකට බිංදුවට එකතු වෙනවා 1ක්. බිංදුවට එකක් එකතු වුණාම කවුන්ටර් එක දැන් 1යි. දැන් පල්ලෙහාට යනවා කවුන්ට් එක 5ට වඩා
කුඩාද කියලා බලනවා. 5ට වඩා කුඩාද? 5ට වඩා කුඩා නම් true නේ. yes. මේ පැත්තට යනවා. ආයි මෙතෙන්ට යනවා. ආයි print hello කියලා මේ දෙවෙනි පාර. hello වෙනවා. ඊට පස්සේ දැන් මෙතෙන්ට එනවා. දැන් අතන තියෙන්නේ counter කියන variable එකේ assign උනේ 1යිනේ. 1යි දැන් 1යි මේ 1 2යි. 2 ආයි අර counter කියන variable එකේ 2යි කියලා save වෙනවා. store වෙනවා. ඊට පස්සේ ආයි check කරනවා. ඒ වගේ repeatedly මේක 5 පාරක් මේ වෙනවා. දැන් හිතන්න දැන් මෙතෙන්ට දැන් 4යි. මෙතෙන්ට 4 ආවා ගියා. නෑ sorry 3 ආවා ගියා. 3යි count දැන් counter කියන variable එක 3යි. මෙතෙන්ට එද්දි. ඊට පස්සේ දැන් බලනවා counter එකට 3යි 1යි 4යි. counter කියන variable එකේ store වෙනවා 4. දැන් 4 බලනවා 5ට වඩා කුඩා. yes. ආයි මේක print වෙනවා. ඒ වගේ 5 වතාවක් print වෙනවා. හරිද? දැන් හිතන්න දැන් මෙතන 4නේ තියෙන 4යි 1යි දැන් 5යි. 5 counter කියන variable එකේ save වුණා. ඊට පස්සේ පල්ලෙහාට ගිහින් බලනවා 5 5ට වඩා කුඩාද? නෝනේ. එහෙනම් කෙලින් ප්‍රෝග්‍රෑම් එක end වෙනවා. මේක කියලා දෙන්නම්කෝ. මේකෙන් හරියටම තේරෙයි. සිනාරියෝ එක තේරුණාද? හෙලෝ. තේරුම් නැත්නම් කියන් ආයෙ කියලා දෙන්න. දැන් මේ කියන draw a flow chart and write the calculate the sum first. පළවෙනි numbers 50 මේ එකතුව ගන්න කියලා sum එක. ඒ කියන්නේ 1 ඉඳන් 50ට තියෙන ඉලක්කම් තියෙන 1යි 2යි 1 3 3යි 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 1 3 4යි 4යි 3යි 1 3 ඒ වගේ එකතු වෙවි සේරම sum එක ගන්න කියලා 50ම. හරිද? එතකොට අපි මොකද්ද කරන්න ඕනේ? දැන් අපි ඉස්සෙල්ලාම හිතන්න ඕනේ මොකද්ද? දැන් sum එක ගන්න නම් මේකේ දැන් 50ට repeat වෙන්න ඕනේ මේක. කොච්චර දැන් numbers කීයක් first number 50නේ. ඒ කියන්නේ 50 වතාවක් මේක repeat වෙන්න ඕනේ. එතකොට මේකේ කොච්චර වාර repeat count වෙන්න ඕනේ 50ක්. දැන් count එක මේ count එක කියන්නේ මේකේ while loop එකේ setting වගේ නිකන්. ඒක අත්‍යවශ්‍යයි. මේ count එක නැතුව මේක count වෙන්නේ නැහැ. මේක කියන්නේ වැඩ කරන්න බෑ loop එක. හරිද? දැන් count එකක් ගත්ත සමානයි 1යි. කමා. දැන් මෙතන කියනනේ පළවෙනි first numbers 50 sum එක ගන්න කියලා. ඒ sum එක ගන්න අපි වෙනම variable එකක් ගන්න ඕනේ. sum එක සමානයි 0. කියලා අර එන එක එකතු කරන්න ඕනේ sum එකට. ආයි දෙක එකතු කරන්න ඕනේ sum එකට. කලින් තිබ්බා ඒ වගේ එකතු වෙවි යන්න බෑ. ඒක හින්දා තමයි sum කියලා variable එකක් ගන්න. ඒක තමයි අපි output ගන්න. හරිද? දැන් මොකද්ද ගන්න ඕනේ? දැන් මේකේ පළවෙනි numbers 50නේ. දැන් 50 වඩා අඩු වෙන්න හෝ සමාන වෙන්න ඕනේ. 50ට අඩු හෝ සමාන වුණොත් yes වෙන්නේ. කියන්නේ 50නේ ලිමිට් එක. දැන් හිතන්න 100 වගේ තිබ්බනම් 100 වගේ තිබ්බනම් මෙතන 100 තියෙන්නේ. 100 කුඩා හෝ සමානයි. හරි? අන්න ඒ වගේ තමයි මෙතන 1000 තිබ්බනම් 1000. 10000 තිබ්බනම් මෙතනට 10000. 10000 කුඩා හෝ සමානයි. ඒ වගේ තමයි. හරිද? එතකොට පළවෙනි numbers 10000ට නම් සේරම එකතුව. දැන් මේක කියන්නේ පළවෙනි numbers 50. 50ට වඩා අඩු හෝ සමාන නම් 50 හෝ 50ට වඩා අඩු නම් කන්ඩිෂන් එක true. ඒ කියන්නේ දැන් ඕනේ 1 ඉඳන් 50ටනේ. 50ට වැඩි ඒවා ඕනේ නැහැ. ඒකින්ද තමයි අපි ගන්න 50 හෝ 50ට වඩා අඩු ඒවා. නම් sum එකට එකතු වෙන්න කියලා. දැන් count එක 1යි. 1 බලනවා කුඩාද? yes. ඒ කියන්නේ කන්ඩිෂන් එක true වෙනවා. දැන් කන්ඩිෂන් එක true වුණා කියන්නේ ආය පල්ලෙහාට එනවා. හරි. දැන් මෙතන අපි sum කියලා variable මේ අපි දැන් store මේ හදාගත්ත variable එකේ sum සමානයි බිංදුව. sum කියන variable එක ගත්තා. ආයි අපි අර බිංදුවට sum කියන බිංදුවට එකතු කරන්න ඕනේ 1ක්. දැන් බිංදුවට 1 එකතු වුණාම 1යි. ඒක store වෙනවා මෙන්න මේ sum කියන variable එකේ. දැන් sum කියන variable එක 1යි. ඉස්සෙල්ලා බිංදුවයි. මෙතෙන්ට ආවම sum කියන variable එකට 1 වුණා. sum කියන variable එක දැන් 1යි. හරිද? ඊට පස්සේ දැන් මෙතන හරිනේ. දැන් ඊට පස්සේ කරන්නේ දැන් count එක කියලා count එක දැන් 1යිනේ. දැන් 1ට එකක් එකතු වුණාම 2යි. දැන් count කියන variable එක අර කලින් තිබ්බේ
1 කියන්නේ ඒක නැති වෙලා දැන් 2යි කියලා ස්ටෝර් වුණා කවුන්ටර් කියන වේරියබල් එකේ. දැන් කවුන්ටර් කියන වේරියබල් එකේ වැලියු එක තියෙන්නේ assign වෙලා තියෙන්නේ 2. මෙතනින් ගියා. දැන් මම ආයෙ චෙක් කරා. 2 50ට වඩා කුඩා. හෝ සමානද? ඒ කියන්නේ කන්ඩිෂන් එක true. කන්ඩිෂන් එක true වුණා ආයෙ ඇතුළට යනවා. දැන් ආයෙ මෙතන දැන් sum එක කීයද ඉස්සෙල්ලා තිබ්බේ? sum එක කීයද තිබ්බේ ඉස්සෙල්ලා? 1යිනේ. 1යි දැන් මෙතන 1යි දැන් කවුන්ට් එක 1යි දැන් කවුන්ට් එක 2 වුණානේ. 2යි 1යි කීයද? 2යි 1යි 3යි. දැන් ඒ 3 ආයෙ ස්ටෝර් වෙනවා මේ sum එකේ. දැන් sum එක 3යි. හරිද? දැන් කවුන්ට් එක 2යි. කවුන්ට් එක දැන් දෙවෙනි අවස්ථාවේ 2යි 1යි කවුන්ට් එක 3 වුණා. 3 ස්ටෝර් වුණා කවුන්ට් එක කියන වේරියබල් එකේ අර ඉස්සෙල්ලා තිබ්බ 2 කියන එක අයින් වෙලා දැන් 3 කියනවා සේව් වුණා. දැන් ආයෙ උඩට යනවා. ආයෙ බලන්න 3 50ට වඩා අඩුද? yes true. ඒ වගේ ආවා. දැන් මම මෙතනට ආවා. දැන් sum කියන එකේ කීයද ස්ටෝර් වෙලා තිබ්බේ ඉස්සෙල්ලා දැන් 3නේ. 3යි දැන් ප්ලස් කවුන්ටර් කියන වේරියබල් එකේ දැන් වැලියු එක කීයද? 3යිනේ. 3යි 3යි 6යි. ඒ දෙක එකතු වුණා. ආයි sum කියන වේරියබල් එකට ස්ටෝර් වුණා. දැන් sum කියන වේරියබල් එක 6යි. දැන් පල්ලෙහාට යනවා. දැන් බලන්න කවුන්ට් එක. දැන් කවුන්ට් එක තියෙන්නේ කීයද? 3යිනේ. 3යි 1යි 4යි. දැන් කවුන්ට් කියන වේරියබල් එකට 4 assign වුණා ස්ටෝර් වෙනවා. කන්ටෙන්ට් වුණා. ඊට පස්සේ ආයෙ උඩට යනවා. දැන් මෙතන චෙක් කරලා බලන්න. දැන් මෙතන 4 ඒ වගේ ලූප් එකයි යනවා. දැන් මේකේ හිතන්න දැන් 50 වෙනි වතාවට එනවා. හරිද? දැන් කවුන්ටර් කියන කවුන්ට් එක සමානයි කවුන්ට් එකේ ස්ටෝර් වෙලා තියෙන්නේ 50. දැන් මෙතෙන්ට බලනවා 50 කුඩා හෝ සමානද? 50 සමානයිනේ 50ට. එහෙනම් yes. මෙතන තියෙන්නේ සමාන හෝ කුඩාද? 50. ඒතකොට 50 කුඩා නෙමෙයිනේ. ඊට පස්සේ බලනවා සමානද? සමාන yes. ඊට පස්සේ දැන් 50 එකතු වෙනවා sum එකට. හිතන්න මෙතන 200 තිබ්බ කියලා 100 sum එක තුල 100 තිබ්බා. ඒ වගේ එකතු වෙලා දැන් ආයෙ ඉස්ට වෙනවා දැන් 150 කියන sum එක. හරි දැන් මෙතන දැන් එනවා 50යි නිකන් කවුන්ට් එක. කවුන්ට් එක 51යි 51යි. ඒක සේව් වුණා කවුන්ට් කියන වේරියබල් එකේ දැන් සේව් වෙලා තියෙන්නේ 51යි වේරියබල්. දැන් මෙතෙන්ට යනවා. දැන් බලනවා දැන් කවුන්ට් එක කියන වේරියබල් එකේ කීයද එකතු වෙලා තියෙන්නේ? 50යි 51නේ. කුඩා හෝ සමානයි. කුඩායිනේ. හෝ සමානද 51? කන්ඩිෂන් එක false. false වුණා කියන්නේ මේ ලූප් එක දැන් end වුණා. කෙලින්ම අවුට්පුට් කළා මොකද්ද වේරියබල් එක. එකතුවනේ අවුට්පුට් කරන්නේ calculate the sum. sum එක කෙලින්ම අවුට්පුට් කරා කෙලින්ම end කරා. ඒක හරියට තේරුණාද? තේරුණාද? ටිකක් තේරුම් නැති කොටස ගියාම ආයි කියද? පොඩ්ඩක් ආයෙ මුලින් ඉඳන් කියලා දෙන්න මම. හරිද? දැන් මේක කියන්නේ ෆ්ලෝ chart එකක් අදින්න කියන්නේ හරිද? මේ කවුන්ටර් කියන්නේ රිපිටේෂන් දන්නවද? රිපිටේෂන් වල අනිවාර්යෙන් තියෙන්න ඕනේ. තියෙනවා. ඒ ටික දන්නවනේ. හරිනේ. දැන් මෙතන කවුන්ට් එක 1යි. දැන් මේක කියන්නේ කැල්කියුලේට් කරන්න කියන්නේ ඒ කියන්නේ 1 ඉඳන් 50ට එන ඉලක්කම් සේරම වල එකතුව ෆුල් සම් එක ගන්න කියන්නේ. හරිද? දැන් සම් එක ගන්න නම් ඒක සම් කියලා වෙනම වේරියබල් එකක් ඕනේ. ඒ ටික ස්ටෝර් කරගන්න. දැන් එකතු කරන්න ඕනේ. ඊළඟ එකත් එකතු කරන්න ඕනේ. ඒ වගේ එකතු කරන්න වේරියබල් එකක් ඕනේ. ඒකයි මම සම් සමානයි බිංදුව කියලා දෙන්නේ. කවුන්ට් එක සමානයි එක. දැන් මෙතෙන්ට නම් තේරෙනවද? දැන් ඊට පස්සේ බලනවා මෙතෙන් පල්ලෙහාට එනවා. එතන දැන් කවුන්ට් කියන වේරියබල් එක 1යි. කවුන්ට් කියන වේරියබල් එකේ වැලියු එක දැන් ස්ටෝර් වෙලා තියෙන එක. දැන් චෙක් කරලා බලනවා 50ට වඩා කුඩාද? හෝ සමානද? කුඩා කන්ඩිෂන් එක true නේ. true නම් පල්ලෙහාට යනවා. දැන් පල්ලෙහාට ගියට පස්සේ දැන් sum කියන වේරියබල් එකේ වැලියු එක කීයද? බිංදුවනේ. කතා කරන් තේරුණාද? බිංදුවනේ. බිංදුවට දැන් කවුන්ට් එකේ වේරියබල් එකේ වැලියු එක මෙතන කවුන්ට් එකේ වැලියු එක කීයද තිබ්බේ? 1නේ. 1.1යි. දැන් මෙතන මේ දෙක එකතු වෙලා 1නේ. 1 ස්ටෝර් වෙනවා මේ sum කියන වැලියු එකට.
හරිද? ඒක තේරුණාද? ඔව්. ඊට පස්සේ ආයේ දැන් පල්ලෙහාට යනවා. දැන් කවුන්ට් එක 1යිනේ ඉස්සෙල්ලා තිබි කවුන්ට් එක අපි 1යි කියලා ගත්තේ. හරි. දැන් 1යි මෙතන තියෙනවා කවුන්ට් එකට එකක් එකතු වෙන්න ඕනේ කවුන්ට් එක 2යි දැන්. 2 ස්ටෝර් වෙනවා කවුන්ට් එකේ. කවුන්ට් කියන වේරියබල් එකේ 2 ස්ටෝර් වෙනවා. එතකොට අර කලින් තිබ්බ 1 කියන වේරියබල් කවුන්ට් එකේ වැලියු එක තිබ්බ 1නේ ඉස්සෙල්ලා. දැන් කවුන්ට් එකේ වැලියු එක 2 වෙනවා. 2 වෙලා මෙතනට උඩට එනවා. දැන් චෙක් කරනවා. 50 වඩා කුඩාද? yes. ඒ කියන්නේ කන්ඩිෂන් එක ෆෝන් 50 වඩා 2 කුඩා. පල්ලෙහාට යනවා. ඊට පස්සේ මෙතන බලන්න සම් එක කීයද? අර ඉස්සෙල්ලා එකතු වුනේ 0.1 එකතු වුණාම 1යිනේ. 1 එකතු වෙනවා. දැන් කවුන්ට් එක කීයද? 2යිනේ. 2යි 1යි එකතු වෙනවා. 2 1 එකතු වෙලා 3යි. සම් කියන වේරියබල් එක 3 ස්ටෝර් වෙනවා. හරි දැන් සම් කියන වේරියබල් එක එකක් කවුන්ට් කියන වේරියබල් එක තව එකක්. මෙතන තියෙන වේරියබල් දෙකක්. හරිද? දැන් ඊට පස්සේ මෙතන කවුන්ට් කියන එක එනවා. දැන් කවුන්ට් කියන එකට ගිහිල්ලා මෙතන බලන්න කවුන්ට් එක කීයද ඉස්සෙල්ලා තිබ්බේ? 2යිනේ කවුන්ට් එක සේව් වුනේ. දෙකට එකක් එකතු වෙනවා කවුන්ට් එක 2යි 1යි 3යි. 3 කියන වැලියු එක කවුන්ට් කියන වේරියබල් එකට සේව් වෙනවා. ඒතර කලින් තිබ්බ කවුන්ට් වේරියබල් එක සේව් වෙලා තිබ්බ වැලියු එක කීයද? 2නේ. ඒක අයින් වෙනවා. දැන් කවුන්ට් කියන වේරියබල් එක සේව් වෙන්නේ 3. දැන් ආයෙ මේක දෙකේ ඉතින් ආයෙ චෙක් කරලා බලනවා. මේක ආයෙත් කවුන්ට් එක 50ට වඩා කුඩාද කියලා බලනවා. කුඩා නම් yes ඇතුළට යනවා. දැන් සම් එක ඉස්සෙල්ලා තිබ්බේ 3යි. දැන් කවුන්ට් එකේ වැලියු එක කීයද? 3යි. 3යි 3යි 6යි. ඒ 6 ස්ටෝර් වෙනවා මේ සම් කියන වේරියබල් එකේ. මේ සම් කියන වේරියබල් එක කවුන්ට් කියන වේරියබල් එක දෙකක්. හරිද? දැන් සම් එක කීයද? සම් එක කීයද? 6යි. කවුන්ට් එක 3යි. දැන් මෙතන කවුන්ට් එක මෙතන කවුන්ට් එකට එකක් එකතු වුණා 3යි 1යි 4යි. 4 එකතු වෙන 4 ස්ටෝර් වෙනවා කවුන්ට් කියන වේරියබල්. ඒතර කලින් තිබ්බ කවුන්ට් වේරියබල් එක සේව් වෙලා තිබ්බේ 3නේ. 3 මැකිලා දැන් කවුන්ට් කියන වේරියබල් එකේ වැලියු එක සයින් වෙනවා 3 4 කියලා. දැන් ඒක චෙක් කරනවා. ඕ වගේ 50 වතාවක්ම යනවා මේක. 50 වතාවක් කියලා 51 වෙනි වතාවේ කවුන්ට් එක කුඩක් නැහැ සමානත් නැහැ. ඒ කියන්නේ කන්ඩිෂන් එක ෆෝල්ස් නේ. කෙලින්ම print වෙන output එක ඒක වැරදි. කියන්නේ කන්ඩිෂන් එක ෆෝල්ස් වුණ ගමන් කෙලින්ම output වෙනවා අර එකතු වෙච්ච ටික. මෙතන මේ තියෙන්නේ. දැන් මෙතනට 2යි 1යි 3යි 1යි ඒ වගේ එකතු වෙනවනේ. එකතු වෙලා මේ ස්ටෝර් වෙනවනේ මෙන්න මේ වැලියු සම් කියන වේරියබල් එකේ. ඒක මෙතනින් අවුට්පුට් කරනවා. මේ print එකත් එකයි අවුට්පුට් එකත් එකයි. හැබැයි මෙතන වේරියබල් එකක් නේ උදේට අපි අවුට්පුට් කරන්නේ. ඒතකොට ඩබල් කොටේෂන් දාන්නේ නැහැ. කෙලින්ම අවුට්පුට් කරනවා ඊට පස්සේ එන්නේ. තේරුණාද? හෙලෝ yes. රිපීටේෂන් එකේ තේරෙන්නේ නැත්තම් මෙන්න මේක එක්ෂන් දෙක කරාම ආය හොඳටම තේරෙනවා. අනිවා තේරෙනවා මේ දෙක කරලා. මං ගාව තිබ්බා. අන්තිම කෙක්ෂන් දෙක මේවල මේ ඉස්සරහට යන ඔය විදිහේ එක්සෑම් වෙන්නේ ඔය විදිහේ ඒවා තමයි. මීට වඩා අමාරු වෙන වේ දෙන්නේ. ඊට වඩා අමාරු ඒවා එනවා මං ගාව ඊට වඩා අමාරු කෙක්ෂන් නැහැ. පොඩ්ඩක් ඉන්න බා. මෙන්න මේවා කියවා එන්න පොඩ්ඩක්. මේ තියෙන්නේ. දැන් මේ මෙන්න මේ වගේ ඒවා තමයි මේක Python වල මේක ෆ්ලෝ chart වලත් මේ වගේ එන්නේ. ඒ කියන්නේ කන්සෙප්ට් එක විතරක් තේරුම් ගන්න. මොකද්ද මේ ෆෝ එකෙන් එන්නේ ලූප් එකෙන් මොකද්ද එන්නේ? ඒක විතරක් තේරුම් ගත්තාම ඇති. කෙක්ෂන් එක ඊට පස්සේ කරන්න පුළුවන්. ආයෙ තියෙනවා මෙන්න එක්සෑම් එකේ ආන්නේ මෙන්න මේ වගේ කෙක්ෂන්. ඔව්. මෙන්න මේ වගේ ෆ්ලෝ chart වල එන්නේ දෙකයිනේ. එකක් කන්ඩිෂන් වලින් එකක් එනවා අනික ලූප් වලින් එකක් එනවා. මේ කන්ඩිෂන් වලින් එන එක මෙන්න මේ විදිහට එන්නේ. මේ වගේ එන්නේ. මේ සිනාරියෝ එක නෙමෙයි වෙනස් විදිහට එන්නේ. එතකොට මේ කන්සෙප්ට් එක තේරුම් ගන්න ඕනේ. මේ කන්ඩිෂන් එකෙන් මොකද්ද කරන්න ඕනේ? ලූප් එකෙන් මොකද්ද කරන්න ඕනේ? ඒ වගේ කන්සෙප්ට් එක තේරුම් ගන්න ඕනේ. දැන් මේ වගේ සෙක්ෂන් තමයි එන්නේ කොහොමත් එක්සෑම් එකට. මෙන්න මේ තියෙන්නේ.
කන්ඩිෂන් වලින් මේ වගේ කෙක්ෂන් එකක් වගේ එන්නේ. මේ වගේ මේ විදියම නෙමෙයි. මීට වඩා ගොඩක් වෙනස් කියන්නේ. සිනාරියෝ එක වෙනස්. මේක මේ මෙන්න මේ විදිය එනවා. ආයි අර අපි කියා දුන්නේ මෙන්න මේක. මෙන්න මේ තියෙන. මෙන්න මේ සිනාරියෝ එක එනවා. මෙන්න මේ විදියට එන්න පුළුවන්. මේ තියෙන ෆ්ලෝ chart මේ කියන්නේ ඩිස්කවුන්ට් amount එක කැල්කියුලේට් කියන්නේ ඩිස්කවුන්ට් amount එකක් කැල්කියුලේට් කරන්න කියලා තියෙන්නේ. මෙන්න මේවා ස්ක්‍රීන්ෂොට් දාගන්න. මෙන්න මේක එනවා මේ විදිය එනවා. මේකක් කරමුද? හෙලෝ මේක කරමු. මෙතන කියනවා draw a flow chart. Get a final bill a customer user input. ඉන්පුට් එක විදියට ගන්න කියන්නේ ෆයිනල් බිල් එක. බිල් එක ගන්න කියනවා ඉන්පුට් විදියට. ඊට පස්සේ කැල්කියුලේට් කරන්න කියනවා and print the final bill after applying discount. ඩිස්කවුන්ට් එක ඇප්ලයි වුණාට පස්සේ එන ෆයිනල් බිල් එක අපිට මේ ඩිස්කවුන්ට් bill greater than user should enter negative bill error. negative bill එක print the final bill after applying discount. මේක කෙක්ෂන් එකේ මේක වැරදි. මේක ඇදලා තියෙනවා. මෙතන දැන් මේ ෆයිනල් බිල් එකේ amount එක විතරයි කියන්නේ. මේ ඩිස්කවුන්ට් amount එක විතරයි මේකෙන් කැල්කියුලේට් වෙන්නේ. මේකට එකතු වෙන්න ඕනේ ආයේ බිල් එක. ඊයෝ එක කියලා දෙන්න දෙයක් නැහැ ඒතකොට. මෙන්න මේ විදියට එනවා. ආයේ මේවා එක එක්ෂන්. මේක කියලා දුන්නානේ මෙන්න මේවා එක එක්ෂන් තමයි කන්ඩිෂන් ඉෆ් කන්ඩිෂන් වලින් එන්නේ. ආයේ මේ වගේ එක්ෂන් එනවා. මේක එක්ෂන් දෙක කියලා දෙන්න. ඉස්සෙල්ලා මොකද්ද කරන්න ඕනේ? කියන්නේ අර මොකද්ද මේකේ තියෙන අර කන්සෙප්ට් ටික තේරුම් ගන්න ඕනේ. කන්සෙප්ට් ටික තේරුම් ගත්තොත් ඕන කෙක්ෂන් එකක් කරන්න පුළුවන්. පොඩ්ඩක් හිතන්න ඕනේ. හිතන්නේ නැතුව ෆ්ලෝ chart අදින්න බෑ. නිකන් ඔහේ කෙලින්ම උත්තරේ පේන්නේ දැක්ක ගමන් කෙක්ෂන් එකේ. ඒක නිකන් හිතන්න ඕනේ මේක දැන් මෙහෙම දැම්මොත් මොකද්ද ඕනේ? ඒ වගේ කියලා හිතන්න ඕනේ ආපස්සට. නැත්තම් කෙලින්ම උත්තරේ පේන්නේ නැහැ. තේරුණාද? දැන් මම කරන්න යන්නේ එකම කෙක්ෂන් එක රිපිටේෂන් තියනවායි රිපිටේෂන් නැති. හරිද? මම මෙතන දැන් කියනවා මෙතන draw a flow chart input sorry මේක නෙමෙයි. මේක තමයි. draw a flow chart input number. මෙතන numbers කියලා දෙන number කියලා හිතන්න එක number එකක් ගන්නලු and check if each even or odd ද කියලා check කරන්න. නෑ ඔද්ද. නෑ මේක තියෙන්නේ sorry. මෙතනින් පටන් ගන්න. හරිද? මේක action එකෙන් පටන් ගමු. දැන් හරිද? ඇහෙනවද? දිලා ඇහෙනවද? හෙලෝ හෙලෝ මේක action එක හොඳට අහගන්නකෝ focus කරලා. දැන් මේක කියන්නේ flow chart එකක් අදින්න කියන draw flow chart input mark එකක් විදියට mark කියන එක input එකක් විදියට ගන්න කියනවා. input marks of the one student. එක ස්ටුඩන්ට් කෙනෙක්ගේ මාර්ක් එකක් ගන්න කියනවා. අරගෙන print කරන්න කියනවා result එක. හරි දැන් මොකද්ද අපි කරන්න ඕනේ? කතා කරන්න නැතුව කරන්න බෑ.
කතා කරන්නකො. මොකද්ද කරන්න කියන්නේ ඉස්සෙල්ලා? ඉන්පුට් එකක් විදිහට මොකද්ද ගන්න කියන්නේ? කතා කරහන්. හෙලෝ. ඔව් මාක්ස් එක ගන්න කියන්නේ එක ස්ටුඩන්ට්ස්ලා කී දෙනෙක්ද? 50කගේ. 100. 100කගේ. මරු යකෝ මෙතන ගාන කියවපන් හරියට. මේ බලපන් input marks of the one student. one student. මේ input එකක් ගන්න input කරගන්න කියනවා. marks of the one student. එක ස්ටුඩන්ට් කෙනෙක්ගේ මාක් එක ගන්න කියනවා. ඊට පස්සේ රිසල්ට් එක print කරන්න කියනවා. රිසල්ට් එක print වෙන්නේ පාස් වෙන්නේ 50ට වැඩි හෝ සමාන නම්. අඩු 50ට වඩා අඩුයි හෝ ෆෝකස් වෙන්නේ නැතුව කොහොමත් ඔක පුළුවන් වෙන්නේ නැහැ. අහන් ඉදහන් හරියට ප්‍රශ්නෙවත්. හරිද? හෙලෝ. හරි දැන් හරිනේ. දැන් ඉන්පුට් එකක් විතර ගන්න කියන ඉස්සෙල්ලා දැන් මොකද්ද? මාක් එකනේ ඉන්පුට් එකක් විතර ගන්න කියන්නේ. එක ස්ටුඩන්ට් කෙනෙක්. දැන් මම ස්ටාර්ට් කරා. ඊට පස්සේ ඉන්පුට් එකක් විදියට මාක් කියන වේරියබල් එක ගත්තා. ඉන්පුට් එක ගත්තා මාක් කියලා. එතෙන්ට නම් හරිනේ. one ස්ටුඩන්ට් එක ස්ටුඩන්ට් කෙනෙක්ගේ මාක් එක ගන්න කියන්නේ. කියන්නේ මාක් එක ගන්න කියන්නේ ඉන්පුට් එක විදියට. හරිනේ. ඊට පස්සේ මොකද්ද කරන්න කියන්නේ? ඒක චෙක් කරන්න කියනවා පාස්ද ෆේල්ද කියලා. ඊට පස්සේ පාස්ද ෆේල්ද කියලා චෙක් කරලා ඒක පාස් නම් පාස් කියලා මැසේජ් එකක් දෙන්න කියනවා. ෆේල් නම් ෆේල් කියලා මැසේජ් එකක් දෙන්න කියනවා. දැන් මොකද්ද අපි කරන්න ඕනේ? මාක් එක ගත්තා. දැන් ඊට පස්සේ මොකද්ද අපි යූස් කරන්න ඕනේ මේක පාස්ද ෆේල්ද කියලා බලන්න. කතා කරන්න. එලෝ ඔව් පාස්ද ෆේල්ද කියලා බලන්න මොකද්ද කරන්න ඕනේ? ඔව් කන්ඩිෂන් එකක් දාන්න ඕනේ. මොකද්ද කන්ඩිෂන් එක දාන්න ඕනේ? මෙතන දාලා දෙනවා 50ට වැඩි හෝ සමාන නම් පාස් කියලා. එහෙම නැත්තම් ෆෝස් කියන්නේ ෆේල් කියලා. දැන් කොහමද කන්ඩිෂන් එක දාන්නේ? It's greater than if greater than 50. 50ට වඩා වැඩි හෝ සමානද මාක් එක. ඒක තේරුණාද? ඔව් හරිනේ. දැන් 50ට වඩා වැඩි නම් මොකද්ද කරන්න ඕනේ අපි? yes නේ. අවුට්පුට් කරන්න ඕනේ මොකක් කියලාද? පාස් කියලා. ඒක එහෙම නැත්තම් මේ කන්ඩිෂන් එක ෆෝල්ස් නම් 50 මේ කියන්නේ 50ට වඩා සමාන හෝ විශාල නම් හරිද? ඒ කියන්නේ 50 හෝ 50ට වඩා වැඩි නම් ඒක පාස්. හරිද? එහෙම නැත්තම් ඒ කියන්නේ otherwise කන්ඩිෂන් එක ෆෝල් නේ එතකොට. හිතන්න මෙතෙන්ට ආවා කියලා 40 වගේ. එතකොට 40 50ට වඩා විශාලත් නැහැ සමානත් නැහැ. කන්ඩිෂන් එක ෆෝල්ස්. කියන්නේ වැරදි. නෝනා අවුට්පුට් එන්න ඕනේ ෆේල් කියලා. හරිද? ඒක තේරුණාද? ඊට පස්සේ දෙකම එන්න එනවා. දැන් මේක තේරුණාද කියන්නේ මේක තේරුම් නැත්තම් ඊළඟ ඒවා කරන්න බෑ. තේරුම් නැත්තම් කියන්න. දිලා තේරුණාද? yes. සාසියක් කරන්නම් තේරුණාද? හරිනේ. තේරුණාද මේක? දැන් මේක කන්ඩිෂන් ගානක්. හරිද? ඊළඟට යන රිපිටේෂන්. මේ ගානම රිපිටේෂන් ගානට. හරිද? මේ සිනාරියෝ එකමයි රිපිටේෂන් ගානට යන්නේ. මෙන්න යනවා. දැන් මේක කියන්නේ මොකද්ද? මේක කියන්නේ draw a flow chart. කලින් ගානයි මේ දෙකම එකට අරගෙන සංසන්දනය කරලා බලන්න. දැන් මේ ගානේ ඉස්සෙල්ලා අපි ගානේ කියලා තියෙන්නේ draw a flow chart input of marks of one student. එක ස්ටුඩන්ට් කෙනෙක්ගේ මාක්ස් එක අරන් ඒක අවුට්පුට් කරන්න කියන. but මේකේ මොකද්ද කියන්නේ? draw a flow chart input marks for 20 students. 20 students ලා මාක්ස් අරගෙන ඒ මාක්ස් එක each ඒ කියන්නේ දැන් එක ස්ටුඩන්ට් කෙනෙක්ගේ මාක් එක ගන්නවා ඒක පාස්ද ෆේල්ද කියලා බලනවා ඒක අවුට්පුට් කරනවා ඊට පස්සේ ආයෙ යනවා දෙවෙනි ඊළඟට තව ස්ටුඩන්ට් කෙනෙක් ගන්නවා ආයෙ ඒක පාස්ද ෆේල්ද කියලා බලනවා ආයෙ යනවා ඊළඟට තව ස්ටුඩන්ට් කෙනෙක් ගන්නවා ඒ වගේ 20 පාරක් ස්ටුඩන්ට්ස්ලා 20 දෙනෙක්ගේ අරගෙන පාස්ද ෆේල්ද කියලා අවුට්පුට් කරන්න කියනවා ඒක තේරුණාද ඒ සිනාරියෝ එක මේ දෙකේ වෙනස තේරුණාද කියන්නේ
මේක එක්ෂන් එකේ වෙනසයි. මේක එක්ෂන් එකේ වෙනසයි තියෙනවා draw a flow chart input මේ 1 student. මේකේ ස්ටුඩන්ට්ස්ලා 20 දෙනෙක්ගේ. මේ ශනික හැබැයි ඔගේ මෙන්ෂන් කරලා නෑ නේද මේ එක්ස්ප්‍රෙෂන් කියලා. නෑ මෙන්ෂන් කරන්නේ නෑ කා කොහෙවත්. රිපිටේෂන් කියලා මෙන්ෂන් කරන්නේ නෑ ගානක. ඒ කියන්නේ එකක් වෙන මේකේ මේක රිපිටේෂන්. මේක රිපිටේෂන් කියලා හොයාගන්න සිනාරියෝ එක තේරුණාද කියලා අහුවා. ඒ කියන්නේ අපිට කියන්න ස්ටුඩන්ට්ස්ලා 20ක් කියන්නේ අන්න හරි මේක එක ස්ටුඩන්ට් කෙනයි. හිතන්නකො දැන් හිතන්න මෙතන ස්ටුඩන්ට්ස්ලා 1000ක් වගේ හිටිය කියලා. එතකොට 1000ක් වගේ හිටියනම් මේ කොහොමද 1000ක් වගේ කරන්නේ මේ විදිහට? මාක්ස් එක 1000ක් කොහොමද කරන්නේ? එතකොට තමයි රිපිටේෂන් එන්නේ. එතකොට 20ක් කියන්නේ 20ක් අමාරු වෙන්නේ දැන් 20ක් ගොඩන්නේ. එතකොට තමයි රිපිටේෂන් එන්නේ. අර හිතන්න ලක්ෂයක් වගේ තිබ්බ කියන්න ස්ටුඩන්ට්ස් ලක්ෂයකගේ අරගෙන ඒවා ග්‍රේඩ් කැල්කියුලේට් කරනවා. එතකොට එකම දේ රිපීට් වෙන්න ඕන ලක්ෂ වතාවක්. එතකොට හිතන්න එතකොට මේ වගේ එකකින් කොහොමද කරන්නේ? බෑනේ. එතකොට තමයි රිපිටේෂන් යූස් කරන්නේ. මෙතන 20ක්නේ. දැන් ඒක තේරුණාද? ඒ දෙකේ වෙනස. මෙතන එක ස්ටුඩන්ට් කෙනෙක්. මෙතන කියනවා ස්ටුඩන්ට් කෙනෙක් 20 දෙනෙක්ගේ ස්ටුඩන්ට්ස් ලයි මාර්ක් අරගෙන ඒක පාස්ද ෆේල්ද කියලා අවුට්පුට් ගන්න කියන. ඒ කියන්නේ එක ස්ටුඩන්ට් කෙනෙක් ගන්නවා, ඒ ස්ටුඩන්ට්ගේ මාර්ක් එක ගන්නවා, ඒක චෙක් කරනවා 50ට වැඩිද 50ට අඩුද 50ට වැඩි නම් අවුට්පුට් කරනවා පාස් කියලා. ඊට පස්සේ ආයි යනවා ආයි මෙතෙන්ට ඇවිල්ලා ආයි බලනවා ආයි චෙක් කරලා බලනවා. දැන් පළවෙනි ස්ටුඩන්ට් දැන් දෙවෙනි ස්ටුඩන්ට්ගේ මාර්ක් එක ගන්නවා. දෙවෙනි ස්ටුඩන්ට්ගේ මාර්ක් එක අරන් ඒක චෙක් කරලා බලනවා. එයා ෆේල් ප්‍රින්ට් කරනවා. දැන් ඊට පස්සේ ආයි යනවා. ඊළඟට ආයි තුන්වෙනි එක්කෙනා එනවා. ඊට පස්සේ තුන්වෙනි කෙනාගේ මාර්ක් එක ගන්න ඉන්පුට් එකක් විදියට. ඒක බලනවා ඒක 50ට වැඩිද අඩුද 50ට වැඩි නම් පාස් කියලා අවුට්පුට් කරා. ඊට පස්සේ ආයි යනවා. ඒ වගේ ගිහිල්ලා අන්තිම 20 වෙනි ළමයා ගාවට එනවා. ඊට පස්සේ 20 වෙනි ළමයාගේ මාර්ක් එක ගන්නවා. හරිද? කියන්නේ අන්තිම ළමයාගේ මාර්ක් එක ගන්නවා. ඊට පස්සේ චෙක් කරනවා මේක 50ට වඩා වැඩිද කියලා. ඒ ගත්ත මාර්ක් එක. ඊට පස්සේ ගත්ත මාර්ක් එක වැඩි නම් පාස් කියලා අවුට්පුට් කරනවා. එහෙම නැත්නම් ෆේල් කියලා අවුට්පුට් කරනවා. ඊට පස්සේ ආයි ඒක උඩට යනවා. උඩට ගිහින් බලනවා දැන් 20 වෙනි ළමයානේ. කවුන්ට් එකෙන් චෙක් කරනවා. ඊට පස්සේ 20ට වඩා අපිට වැඩක් නැහැ මෙතන තියෙන්නේ. දැන් කුඩා හෝ සමාන. මෙතන දැන් ඊට පස්සේ දෙන්නේ 20. මෙතන එකතු වෙනවනේ එකක්. 20 එකක් එකතු වුණා 21යි. 21 එකතු වුණාට පස්සේ කෙලින්ම මේක එන්ඩ් වෙලා යනවා. හරිද? දැන් මේකේ මුලින්දම කියලා දෙන්නම්කෝ. හරිද? මේකේ ෆ්ලෝ chart එකක් ගන්න කියලා ඉන්පුට් විදිහට ගන්න කියනවා ස්ටුඩන්ට්ස්ලා 20ගේ මාක්ස්. හරිද? හරිද? ඊට පස්සේ ස්ටුඩන්ට්ස් 20ගේ මාර්ක් අරගෙන අවුට්පුට් ගන්න කියනවා මෙයාගේ රිසල්ට් එක. මෙයා පාස්ද ෆේල්ද කියලා රිසල්ට් එක අවුට්පුට් කරනවා. ඒ කියන්නේ එක ස්ටුඩන්ට් කෙනෙක් ගන්නවා ස්ටුඩන්ට්ගේ මාර්ක් එක අවුට්පුට් කරනවා. ඊළඟ ස්ටුඩන්ට් ගන්නවා දෙවෙනි ස්ටුඩන්ට්. ඊළඟ තුන්වෙනි ස්ටුඩන්ට්. එයා පාස්ද ෆේල්ද කියලා බලනවා. තුන්වෙනි හතර පාස්ද ෆේල්ද කියලා බලනවා. එයා ෆේල් කියලා අවුට්පුට් කරනවා. පස්වෙනි කෙනා ගන්නවා. ඒ පස්වෙනි කෙනා පාස්ද ෆේල්ද කියලා බලනවා. එයා ෆේල් නම් එයා පාස් නම් පාස් කියලා අවුට්පුට් කරනවා. ආයි 7. ඒ වගේ 20 දෙනෙක්ගේ කරන්න කියලා. සෙක්ෂන් එක. ඒක තේරුම් ගන්න ඕනේ. හරිද? මේකේ තියෙන්නේ එහෙම නෙමෙයි. මේක කියන්නේ එක ස්ටුඩන්ට් කෙනෙක්. මේක එකපාරයි. කෙලින්ම එක ස්ටුඩන්ට් කෙනෙක් ගත්තා. එයා පාස්ද ෆේල්ද කියලා බැලුවා. කෙලින්ම එන්ඩ් කරා. මේකේ එහෙම නෙමෙයි. මේකේ ස්ටුඩන්ට්ස්ලා 20ක්. එකෙක් බලන පළවෙනි එක්කෙනා බලනවා, දෙවෙනි එක්කෙනා බලනවා. එයා පාස්ද ෆේල්ද කියලා බලනවා. තුන්වෙනි එක්කෙනා පාස්ද ෆේල්ද කියලා බලනවා. ඒ වගේ 20 දෙනෙක්. ඒ කියන්නේ රිපිටේෂන් මේක. මේක රිපිටේෂන් එක කන්ඩිෂන්. මේක රිපිටේෂන්. රිපිටේෂන් වලට කියන තවන් තමයි ඊටරේෂන් කියනවා. හරි? දැන් මේක අපි ස්ටාර්ට් කරනවා. අපි දැන් රිපිටේෂන් වල සෙටින්ග්ස් දන්නවනේ කියන්නේ. අනිවාර්යෙන් දාන්න ඕනේ මොකද්ද? මේ c සමානයි 1 හෝ c සමානයි කියන්නේ කවුන්ට් එක ගන්න එපා වේරියබල් එක assign කරලා. and තව අපි මේකේ c සමානයි අර කවුන්ට් එක වැඩි වෙන්නත් ඕනනේ. ඒ දෙක තමයි අනිවාර්යෙන් දාන්න ඕනේ සෙටින් දෙක. වේරියබල් එකේ. මෙන්න මේ දෙක නැතුව ලූප් එකක් රන් කරන්න බෑ. හරිද? රන් කරන්න පුළුවන් ඒක සාමාන්‍යයෙන් අර මම ඊළඟට කියලා දෙන සෙක්ෂන් එකේ මේක නැතුව තියෙන්නේ. හරිද? කන්ඩිෂන් එක රිපිටේෂන් එක මේ දෙක නැතුව තියෙන්නේ. බට් මේකේ කවුන්ට් වෙන්න ඕනේ. දැන් හිතන්න මේ කවුන්ට් එක දැම්මේ නැත්තම් හැම වෙලේම c කියන වේරියබල් එක එකයි. එහෙනම් මේක v ගෙන යනවා. කියන්නේ ඉවරයක් වෙන්න ඉන්පුට් ගන්නවා. හරිද?
ඉන්පුට් ගන්නවා. හරිද? ඉවරයක් වෙන්නේ නැහැ. හිතන්න දැන් හරිනේ. දැන් මෙතන c සමානයි 1. දැන් චෙක් කරනවා. කුඩා හෝ සමාන දෙක. yes නම් පල්ලෙහාට යනවා. දැන් ඊට පස්සේ මාක් එක ගන්නවා පළවෙනි ස්ටුඩන්ට් ගේ. හරි දැන් මේ පළවෙනි ස්ටුඩන්ට් ගේ මාක් එක ගන්නවා. ඊට පස්සේ මාක් එක 50ට වැඩිද හෝ සමානද කියලා බලනවා. 50ට වඩා විශාලද සමානද කියලා බලනවා. දැන් හිතන්න ඔය ස්ටුඩන්ට් ගේ මාක් එක 70 වුණා කියලා පළවෙනි ස්ටුඩන්ට් ගේ. 70 නම් අවුට්පුට් කරනවා පාස් කියලා. පාස් කියලා අවුට්පුට් කළා මෙතෙන්ට එන්නේ. කෙලින්. හරිද? අවුට්පුට් එක මේ ෆේල් කියන එක ඇස්සේ යන්නේ නැහැ. මෙතෙන්ට එනවා. හරිද? ඊට පස්සේ දැන් පළවෙනි ස්ටුඩන්ට් නේ. දැන් අපි පළවෙනි ස්ටුඩන්ට් ගේ පාස්ද ෆේල්ද කියලා අවුට්පුට් කරා. ඊළඟට අපිට දැන් ඕනේ දෙවෙනි ස්ටුඩන්ට් නේ. දැන් මෙතන මම කවුන්ට් එක දාලා තියෙන එකයි C+1 කියලා තියෙන්නේ. දැන් C තිබ්බේ 1යි. 1 1යි 2යි. C කියන වේරියබල් එකට ස්ටෝර් වෙනවා. හරිද? ඊට පස්සේ මෙතෙන්ට යනවා. ඊට පස්සේ චෙක් කරලා බලන්නේ මේ යන්නේ දෙවෙනි ස්ටුඩන්ට් ගේ වාරේ. හරිද? if චෙක් කරනවා කුඩා හෝ සමානද කියලා. දෙක කුඩා හෝ කුඩායි. දෙවෙනි ස්ටුඩන්ට් ගේ මාක් එක ගන්නවා. එයා චෙක් කරනවා එයා ෆේල්ද පාස්ද කියලා බලනවා මාක් එකෙන්. මාක් එකෙන් එයා ෆේල් නම් ෆේල් කියලා අවුට්පුට් කරනවා. ආයෙ මෙතෙන්ට එනවා. ඊට පස්සේ 2 1යි 3යි. දැන් C එක 3යි. මෙතන තුන්වෙනි ස්ටුඩන්ට් යනවා. දැන් තුන්වෙනි ස්ටුඩන්ට් ගේ මාක් එක ගන්නවා. ඊට පස්සේ ඒක 50ට වැඩිද අඩුද කියලා බලනවා. අඩු නම් ෆේල්, වැඩි නම් පාස් කියලා අවුට්පුට් කරනවා. ඊට පස්සේ ආයෙ එකක් එකතු වෙනවා. ඒ වගේ මේක රිපීට් වෙනවා 20 වතාවක්. 20 වතාවක් රිපීට් වෙලා මේ 20 වෙනි වතාවට කියන්නේ 20 මෙතන 20 තියෙන කවුන්ට් එක දැන් 20යි. හරිද? 20 කුඩා හෝ සමානද? 20ට කුඩා හෝ 20ට වඩා කුඩා හෝ සමානද? සමානයිනේ 20ට 20. එතකොට yes. එතකොට අන්තිම වතාව. එතකොට මේ 20 වෙනි ළමයාගේ මාක් එක ගන්නවා. ඊට පස්සේ විශාලද කියලා බලනවා. විශාල නම් අවුට්පුට් කරනවා පාස්. ආයෙ මෙතනින් ඩට යනවා. මෙතන 20නේ. 20ට එකක් යොදනවා 21යි. මෙතෙන්ට යනවා. දැන් C එක 21යි. 21 කුඩාද? නොවනේ. ඒ කියන්නේ කෙලින්ම කන්ඩිෂන් එක false. කියන්නේ මේ රිපිටේෂන් එක end වෙලා යනවා. ඊට පස්සේ මේ ප්‍රෝග්‍රෑම් එක end වෙනවා. ඒක තේරුණාද? හෙලෝ. ඔව් ඔව්. ඒකේ එක්ෂන් එක තේරුණාද? ඊළඟට ඒක තේරුම් මේ දෙකේ වෙනස තේරුම් ගන්න. දැන් හිතන්න දැන් මේක රිපිටේෂන්ද මේක කන්ඩිෂන්ද කියලා අපි හොයාගන්න ඕනේ. ඒක අපි අපේ ගානේ දෙන්නේ නැහැ. සෙක්ෂන් එකේ දෙන්නේ නැහැ මේක රිපිටේෂන් මේක කන්ඩිෂන් කියලා. ඒක අපි හිතන්න ඕනේ. මේක කන්ඩිෂන් වලටද වැටෙන්න ඕනේ මේක රිපිටේෂන් වලටද වැටෙන්න ඕනේ. හිතන්න මේ දැන් හිතන්න මේ ගානම අපිට මේකෙන් කරන්න පුළුවන්. මේ ස්ටුඩන්ට්ස්ලා 20ක් තියෙන එක කන්ඩිෂන් වලින්ම කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒක නිකන් අර නිකන් මොන්ටිසෝරි අර ශිෂ්‍යත්ව කෙනෙක් මොන්ටිසෝරි වැඩක් කරනවා වගේ. තේරුණාද? දැන් මේකේ බලන්න. මේක එක්ෂන් එක කියන්නේ. මේක රිපිටේෂන්ද නැද්ද කියන්නේ? මේක එක්ෂන් එක කියවන්න ඕනේ. එක්ෂන් එක කියන්න නැතුව බෑ. අයිස්. මෙන්න මේ අපි ඉස්සෙල්ලා මේකට යන්කෝ. නෑ මේක රිපිටේෂන් නැද්ද කියලා බලන්න ඉස්සෙල්ලා. හොඳට ගාන කියන්නකො. දිලා රිපිටේෂන් නැද්ද කියලා කියන්නකො. මේක කියනවා මේක රිපිටේෂන් නෙමෙයි 100% ෂුවර් 100% ෂුවර්. ඔයා කොහොමද රිපිටේෂන් නෙමෙයි කියන්නේ? ඔක කියන්නේ even ordered numbers නේ. මෙතන කියන්නේ input numbers. හරිද? numbers numbers කියන්නේ ගොඩක්. හරිද? input numbers if check each දැක්කද keywords check each එක each is even ඒ කියන්නේ ඒක check එක check කරන්න කියනවා ඒක even ද odd ද කියලා until කියන්නේ තුරු user බිඳුව enter කරන තුරු මේක දෙන numbers even ද odd ද කියලා check කරන්න කියනවා ඒක action එකේ තේරෙනවද ආයි බලන්න එතකොට repetition කොහොමද repetition නෙමෙයි කියන්නේ මේක කියන්නේ මොකද්ද
නම්බර්ස් ගන්න කියනවා. හරිද? ඒ ගන්න නම්බර්ස් චෙක් කරන්න කියනවා. එක එක චෙක් කරන්න කියනවා. ඒක ඊවන්ද ඔඩ්ද කියලා. ඊවන් කියලා print කරන්න කියනවා. ඔඩ් නම් ඔඩ් කියලා print කරන්න කියනවා. ඒ නම්බර්ස් ගන්න කියනවා අපි යූසර් බිංදුව දෙනකම්. බිංදුව දෙනකම් බිංදුවගේ ඉන්පුට් එකක් විදියට බිංදුව දෙනකම් මේ නම්බර්ස් ගන්න කියනවා. කියන්නේ අන්ටි කියන්නේ බිඳුව වෙනවා. අන්න හරි. අපි බිංදුව දෙනකම්ම නම්බර්ස් ආයි අපිට දෙන්න වෙනවා ඉන්පුට්. ආයි දෙනවා. ආයි දෙනවා. ආන් ඒ වගේ වෙවි යනවා. ඒක තේරුණාද? තේරුණා. දැන් මෙතන අපි බලමු මෙතන මේ සෙක්ෂන් එක මේ අනිත් පැත්ත එක බලන්න. මේක කියන්නේ මොකද්ද? draw a flow chart. input number. මේ numbers නේ. මේක number කියන්නේ එකක්. number and check even or odd. number එක අරගෙන ඒක even ද odd ද කියලා check කරන්න කියලා බලන්න. මේ ඉස්සෙල්ලා ඔයාගේ හොඳට ගාන කියවන්න ඕනේ. ගාන තේරුම් ගන්න ඕනේ. ගාන තේරුම් ගත්තට පස්සේ තමයි මේක repetition ද condition ද මොනවද කියලා හරියටම අර identify කරගන්න පුළුවන්. කියන්නේ section එක හොඳට අන්ඩර්ස්ටෑන්ඩ් කරගත්තාම ෆ්ලෝ chart එක දින්න මාර ලේසියි. ඒක තේරුණාද? එකපාරටම ගත්ත ගමන් ෆ්ලෝ chart එක අදින්න කලින් හොඳට ගාන කියවන්න. මේ ගාන කියන මේ numbers නිකන් අර පොඩි තැන්වල තියෙන keywords. හරි දැන් මේක කියනවා draw a flow chart input number and check if even or odd ද කියලා. හරිද? even ද odd ද කියලා බලන්න කියනවා. හරිද? දැන් මොකද්ද කරන්නේ? හරිද? දැන් මොකද්ද කරන්නේ? ඉස්සෙල්ලා මොකද්ද කරන්න ඕන? ඉන්පුට් එක ගන්නවා. හරිද? දැන් නම්බර් එක ඉන්පුට් එකනේ ගන්නෙ. හරි. දැන් අපි මොකද්ද ගන්න මේ චෙක් කරන්න කියනවා even ද odd ද කියලා. even ද odd ද කියලා චෙක් කරන්න නම් මොකද්ද අපි ගන්න ඕනේ? අපි කන්ඩිෂන් එක දාගෙන ප්‍රයිස් එකේ අන්න හරි. කන්ඩිෂන් එක ගත්තා. දැන් කන්ඩිෂන් එක මොකක්ද දාන අපි කන්ඩිෂන් එක? නම්බර් එතකොට even not කියලා තියෙන දැන් ඕ කියලා කියන්නේ even or odd දෙකෙන් එකක් අවුට්පුට් එන්නේනේ. හරි. දැන් මෙතන දැන් මේ ලකුණ තේරුම දන්නවද? percentage ලකුණෙන්. යම් කිසි නම්බර් එකක් percentage ලකුණෙන් මේ කරොත් හරිද? ඒකෙන් කියන්නේ හරිද? හිතන්න දැන් නෝට්පෑඩ් එක. හරිද? හිතන්න. හරිද? දැන් මම මේ නම් කියන මේකේ තියෙන නම් percentage ලකුණ බෙදීම දෙක සමානයි එකනේ. හරි. මම මේ නම් කියන variable එකට value එකක් දානවා කියලා හිතන්න ස්ටෝර් කරගන්න මම 10. හරිද? කතා කරන්න 10 දෙදෙනා මෙන්න මේකෙන් බෙදා 2 සමානයි. මේකේ උත්තරේ එන්නේ බිංදුව. 10 දෙකෙන් බෙදුවොත් මේක 10 දෙකෙන් බෙදුවොත් එන්නේ සමානයි 5නේ. මේකේ අර දෙකෙන් බෙදලා ඉතුරු වෙන ගාන තමා මේ විදියට එන්නේ. මේ ඉතුරු වෙන්නේ කීයද බිංදුවනේ. හරි හිතන්න මම මේක 11 බෙදනවා percentage ලකුණෙන් දෙකෙන්. එතකොට දෙකෙන් බෙදලා ඉතුරු වෙන්නේ කීයද? 5 5 ගත්තා. 5 5 ගත්තා ඉතුරු වෙන්නේ කීයද? 1. එකක් ඉතුරු වෙනවනේ. ආන් ඒ වගේ. දැන් හිතන්න දැන් මම 45 30 sorry. 9 ගත්තා කියලා. 9 දෙකෙන් බෙදුවාම කීයද? 9 දෙකෙන් බෙදුවාම 4යි 4යි 8යිනේ. ඉතුරු වෙන්නේ කීයද? ඉතුරු කීයක් තියෙනවද? 1යිනේ. ඒක තමයි උත්තරේනේ. හරිද? දැන් මෙතන වෙන්නේ සිනාරියෝ හිතන්න මෙතන නම් කියන එකට මම ගත්තා මම මේ නම් කියන variable එකට මම input එකක් විදියට ගත්තේ 11 කියලා හිතන්නකෝ. මම මෙතන නම් කියන එක ගත්තේ 11 input එකක් විදියට. 11 බෙදලා බලනවා දෙකෙන්. 11
මේකෙන් සෝරි මේ බෙදනවා නෙමෙයි මේකේ ප්‍රසන්ටේජ් ලකුණෙන් මේවා වුණාට පස්සේ එන්නේ උත්තරේ කීයද? 1නේ. මොකද පහ පහ ගත්තා ඉතුරුනේ ගන්න බලන්න ඉතුරු කීයද? 1යි. හරිද? ආ. දැන් එතකොට 1යිනේ එන්නේ. එතකොට 1 සමානද 1ට? 1 සමාන නම් 1ට කන්ඩිෂන් එක true. true කියන්නේ ගෙලින්ම yes. yes කියන්නේ ඒක ඔත්තේ. මොකද මේක බෙදෙන්නේ නැත්නම් ඒක ඔත්තේ. බෙදෙනවා නම් ඒක ඉරට්ටේ. හිතන්න දැන් මෙතනට 10 තිබ්බා. හරිද? මෙහෙමම තිබ්බා. හරිද? මම දැන් මෙතන ඉන්පුට් එක විදියට දෙන්නේ නම්බර් එකට 10 දෙන්න. හරිද? 10 මේකෙන් බෙදලා මෙයා වුණාට පස්සේ ඉතුරු වෙන්නේ 10 දෙකෙන් බෙදුවාම බිංදුවයිනේ ඉතුරු බිංදුවයිනේ. බිංදුව. ඊට පස්සේ දැන් මම මෙතනට ගන්නවා. දැන් මම 10 මේකෙන් බෙදනවා. මේකෙන් සමානය කීයද බිංදුවනේ එන්නේ. ඊට පස්සේ බලනවා බිංදුව සමානද 1ට. කන්ඩිෂන් එක false. no. එහෙනම් even. එතකොට 10 කියන්නේ even number එකක්. ඒක අවුට්පුට් කරනවා even කියලා. ඊට පස්සේ end වෙනවා. ඒක තේරුණාද? දීලා තේරුණාද? ඔව්. දැන් මේක එතකොට මේක මොකද්ද මේ ගාන අපි දැන් කරේ? කන්ඩිෂන් විතරයිනේ තියෙන්නේ මේකේ. රිපිටේෂන් තියනවද නැහැනේ? රිපිටේෂන් තියනවද මේකේ? හරි. දැන් හිතන්න දැන් හරි. දැන් අපි මේ ගානට යමුකෝ. මේක හොඳටම ඉස්සෙල්ලාම බලන්න ගාන කියන්නේ. ෆ්ලෝ chart. input numbers. numbers කියන්නේ එකනම කියනවා numbers කියන්නේ ගොඩක් කියලා. එක නම්බර් එකක් නෙමෙයි ගන්න කියන numbers කියන්නේ ගොඩක්. and ඒකේ ලිමිට් එකක් දාලා නැහැ. හරිද? ලිමිට් එකක් දාලා නැහැ. and check if each කියන්නේ එක එක. each check කරලා බලන්න ඒක even ද odd ද කියලා. even odd ද කියලා. ඊට පස්සේ කියලා දෙනවා until user enter 0. ඒ කියන්නේ numbers ගන්න තුරු until කියන්නේ තුරු user බිංදුව enter කරන තුරු input ගන්න කියන numbers විදියට. ඒක තේරුණාද? දැන් හරිනේ. දැන් අපි මේ ඔක්කොටම කලින් ඉන්පුට් එක ගන්න බෑ ස්ටාර්ට් කරා ඉන්පුට් එක ගන්න ඕනේ. මොකද ඒ ඉන්පුට් එක බිංදුව නම් එන්ඩ් වෙනවා. බිංදුව නෙමෙයි නම් ඒක පල්ලෙහාට ගිහින් මේ ඒක නෙගටිව්ද පොසිටිව්ද සෝරි even ද odd ද කියලා චෙක් කරනවා. ඒකනේ කන්ඩිෂන් එක. මෙතන රිපිටේෂන් එකක් තියෙනවා. පේනවනේ. හරිනේ. දැන් මොකද්ද? නම්බර් එක ගන්නවා. ඊට පස්සේ කියනවා කෙලින්ම ඉස්සෙල්ලාම චෙක් කරලා බලන්න ඕනේ මේ ප්‍රෝග්‍රෑම් එක එන්ඩ් වෙන්නේ මේ යූසර් බිංදුව එන්ටර් කරොත් විතරයි. ඉන්පුට් එකක් විදිහට නම්බර් කියන එකට බිංදුව එන්ටර් කරොත් ප්‍රෝග්‍රෑම් එක එන්ඩ් වෙනවා. අපි කන්ඩිෂන් එකක් දාන්න ඕනේ මොකද්ද? නම් සමාන නම් බිංදුවට කන්ඩිෂන් එක true නම් yes නම් කෙලින්ම එන්ඩ් වෙනවා. එහෙනම් කන්ඩිෂන් එක false නම් හිතන්න මේ නම්බර් එක නෙමෙයි බිංදුව නෙමෙයි නම් බිංදුව නැතුව වෙන එකක් දුන්නා නම් 10 වගේ දුන්නා නම් පල්ලෙහාට යනවා. නෝනේ. ඊළඟ කන්ඩිෂන් එක චෙක් කරලා බලනවා 10 මේකෙන් ඉතුරු නැතුව බෙදලා බිංදුවනේ. බිංදුව සමානද බිංදුවට? සමාන නම් yes අවුට්පුට් කරනවා ඒක even කියලා. මැසේජ් එකක් even කියලා මැසේජ් එකක් දාලා ආයි උඩට යනවා. ඊට පස්සේ ඉන්පුට් එකක් ගන්නවා. ඉන්පුට් එකක් ගන්න ඕ වගේ රිපීට් වෙනවා මෙතන හිතන්න බිංදුව දෙනකම්ම රිපීට් වෙනවා. කොයි වෙලාව හරි මෙතන නම්බර් එක වෙනුවට බිංදුව දුන්නොත් සමාන වෙලා ප්‍රෝග්‍රෑම් එක එන්ඩ් වෙනවා. ඒක තේරුණාද? හෙලෝ. ඒක එක්ෂන් ටික තේරුණාද කියන්න? yes yes. හරි හරි.